entire screen එක. මගේ presentation එක පේනවද? පේනවා. alright okay. දැන් අද මම ඔයාලට කරන්නම් කියලා හිතුවේ 0 එක ඉස්සෙල්ලාම 0 ඩෑෂ්බෝඩ් එක අපි හොඳට ඉගෙන ගමු. ඊට පස්සේ මං යන්නම් මේ ඉන්ඩිවිජුවල් like මේ ක්ලයන්ට් ෆයිල් එකකට ගිහිල්ලා මේ ඒරියා එක කියලා දෙන්නම්. මේකෙදි මං හිතුවා මේ ඩෑෂ්බෝඩ් එකකදී ඩෑෂ්බෝඩ් එකේ තියෙන important areas ඒ ටික මං explain කරන්න මොනවද තියෙන්නේ කියලා. ඊළඟට chart of accounts bank feeds කොහොමද connect වෙන්නේ සහ ඒවා reconcile කරන්නේ සහ අර අපි beginner කෙනෙක් විදිහට මොනවද දැනගන්න ඕන features ටික කියන එක go through කරන්න. දැන් මෙතන ඊට ඉස්සෙල්ලා මං cloud account මේ 0 එක ගැන චුට්ටක් හරි අහලා තියෙන අය ඉන්නවද? 0 account කරලා තියෙන අය ඉන්නවද? නැත්නම් හරි සද්ද නෑ වගේ. ඔඩිට් කරලා තියෙනවා මම. ඔඩිට් එකක් කරලා තියෙන 0 ෆයිල් එකනේ. ඒක නෙමෙයි එකක් නිව්සීලන්තේ වයි UK. ඕකේ ඕකේ. එහෙනම් පොඩ්ඩක් අර හුරු එක තියෙනවනේ. එතකොට අපි ඉස්සරහට යන්න කවන්න. 0 කියන්නේ දැන් තියෙන cloud accounting වල මම හිතන්නේ number 1 වගේ. මොකද මාර user friendly මේ even business ownerටත් පුළුවන් එයාගේ accounts ටික තියාගන්න. ඒ තරම් හරිම සරලයි. කෙනෙක්ට වැඩ කරන්න පුළුවන් ඉක්මනින්ම මේ අල්ලගන්න පුළුවන් accounting knowledge එකක් තියෙනවා නම් මේක nothing. කියන්නේ ඒකේ හැම තැනම තියෙන අනිත් accounting package වගේම තමයි මේකේ අපිට චුට්ටක් go through කරාම ටික වෙලාවකින් මේක අපිට අල්ලගෙන වැඩ කරගන්න පුළුවන්. අපිට හරියට අපි අර accounting knowledge එකක් තියෙන කෙනෙකුට මම හිතන්නේ මේක ඉතා ඉක්මනින්ම අල්ලගෙන යන්න පුළුවන්. ඉතින් මේ cloud accounting වල වාසිය මම එදා කිව්වා වගේ cloud එකක් කියන්නේ අර අපිට real time data තියෙන්නේ ඕන වෙලාවක මේ bank feeds ටික ඔක්කොම ඇවිල්ලා ඒවා update කරා නම් real time අපිට reports ගන්න පුළුවන්. ඉතින් 0 එක කියන්නේ number 1 මම ගිය සතියේ මං හිතන්නේ මම mix up කරගන්න මං අනිත් ටීම් එකට කියලා දුන්නද කොහෙද අපි 0 එක ගැන ගොඩක් කතා කරේ නැහැ නේද මේ ටීම් එකේ මෙතන හිටියද ගිය සතියේ එතනට ආපු අය ඒක වේව් කියලා තමයි කතා කරන්නේ. වේව් එක තමයි කරේනේ හරි නෑ 0 එක මම පොඩ්ඩක් අයිඩියා එකක් දීලා ඉන්නම් ඉස්සෙල්ලා 0 කියන්නේ ලෝකේ තියෙන ෆස්ට්ම වගේ දැන් number 1 කියන cloud accounting system එක ගොඩාක් වෙලාවට ඕස්ට්‍රේලියා UK වගේ රටවල් වල mainly use කරන්නේ 0. දැන් USA වලත් තියෙනවා. හැබැයි USA වල වැඩිපුරම use කරන්නේ QuickBook. හැබැයි එයාලත් දැන් මේ 0 කියන එකට මාරු වෙමින් ඉන්නේ. ඊළඟට 0 කියන එක අනිත් රටවලත් පුළුවන්. හැබැයි සමහර රටවල් වල අර බැංක් එක ගොඩක් වෙලාවට බැංක් එක ඉන්ටග්‍රේට් කරලා තියෙන්නේ. ඒ ඉන්ටග්‍රේෂන් එක නැති නිසා සමහරු කැමති නැහැ 0 එක යූස් කරන්න but ගොඩාක් රටවල් වල 0 and bank accounts ඉන්ටග්‍රේට් වෙලා තියෙනවා. අපි යමුකෝ අද මම මේකෙදි 0 එකේ 0 එකට ඉස්සෙල්ලාම ඔයාලට යන විදිහ කියලා දෙන්නම්. 0 account එකක් අපිට ඕන නම් ඔයාලා තියෙන්නේ 0.com කියලා ගිහින් 0 account එකක් log මේ try 0 for free කියන method එකට ඔයාලට පුළුවන් account එක හදාගන්න. අපි අර wave account එකේ last time කරා වගේ 0 එක subscribe කරගන්න පුළුවන්. මේක දැන් ඇත්තටම අපිට අවශ්‍ය නැහැනේ අපි business එකක් නැති හින්දා we don't want අර paid version එක. only thing අපි මේ 0 account එක subscribe කරලා අපිට ඇතුළට යන්න පුළුවන්. දැන් හිතන්නකෝ client කෙනෙක් ඔයාට 0 account එකට invite කරානේ කියලා. එතකොට ඔයාට even ඔයාගේ 0 account එකක් අවශ්‍ය නැහැ. ඔයාට client user එයාගේ user access වලින් ගිහිලා user කෙනෙක් විදිහට ඔයාව add කරාට පස්සේ ඔයාට තියෙන්නේ email එකට ගිහිල්ලා 0 එක accept කරලා ඒ 0 එකට log වෙන්න. okay
මං මේ මගේ 0 තියෙන එකක් මං ගන්නම්. මේ තියෙන්නේ මේ ඒ විදිහට අපි ලොග් වුණාම මේ විදිහට client ගේ file එක අපිට view කරන්න පුළුවන්. දැන් මගේ 0 එක ඇතුලේ මට clients ලා invite කරලා ආපු ඒවා ඔක්කොම මේ මගේ login එක ඇතුලේ තියෙනවා. දැන් ඔයාලා දැන් මේ train වෙන්න ඕන කාලේ trial account එකක් හදනවා කියනකො email එක දාගෙන. එතකොට ඒ email එක දාගෙන හදන එක තමයි ඔයාගේ even ඔයාලට client කෙනෙක් ඔයා ඒ account එක invite කරන්න ඕනේ කියලා ඔයාගෙන් email එක ඉල්ලුවාම ඔයාට දෙන්න පුළුවන් same email. ඒක ආපු ගමන් email එකට ගියා invitation එක accept කරපු ගමන් client file එක ඇවිල්ලා මේ විදිහට ඔයාගේ 0 account එකේ stand වෙනවා. okay ඉතින් ඊට පස්සේ අපිට ඕනේ දැන් මම වැඩ කරන්න යන්නේ මේ client නම් මම ඒ client ව select කරගත්තා. select කරගෙන එයාගේ වැඩ කරන්න තියෙනවා. එතකොට නිකන් හරියට අපි ඉස්සර දැන් cloud accounting නැති කාලේ අපිට මේ විදිහට invite කරන්න බෑ. only one computer එකක් ඇතුලේ තමයි තියෙන්නේ. ඉතින් එහෙම වුණාම තමයි අපිට මේ වෙන රටක ඉඳන් අපිට කරන්න බැරි accounting. හැබැයි දැන් මේ cloud accounting එක අපිට තියෙන chance එක තමයි අපි ඕන රටක ඉඳලා අපිට මේ විදිහට access කරලා cloud accounting එක හරහා යාගේ වැඩ කරන්න පුළුවන්. ඉතින් 0 එකේ තියෙන වාසිය තමයි මේක හරියට මම හැමතිස්සෙම කියන්නේ අපි නිකන් Facebook එකේ යනවා වගේ log වුණාම තියෙන මේ එක එක activities කියන්නේ options වලින් තියෙන දේවල් ටික කරාට පස්සේ real time අපිට data ටික තියෙනවා data ටික අරගෙන අපි financial එක පවා අපිට හැදිලා එනවා දැන් ඉස්සර අපි තියෙන්නේ manually කරනවා නම් අපි ledger accounts general ledger එක maintain කරන්න ඕනේ ඊළඟට ledger account එක maintain කරලා එතනින් TB එකක් හදා ගන්න ඕනේ TB එකක් හදාගෙන ඊළඟට ඒකෙන් financial හදන්න ඕනේ සමහර වෙලාවට balance වෙන්නේ නැහැ ඒ balance එක අපි ඊළඟට හොයනවා ඒ වගේ ගොඩාක් අමාරුයි අපි අර නිකන් ට්‍රැඩිෂනල් විදිහට. හැබැයි දැන් මේකෙදි අපි දන්නේම නැතුව මේකේ තියෙන ඔප්ෂන්ස් ටික ක්‍රියේට් වලට අපි ඇක්ට් කරාට පස්සේ ඔටෝමැටිකලි අපේ රිපෝට්ස් ටිකත් හැදිලා තියෙනවා. ඉතින් 0 වල මේන්ලිම like අපි 0 account එකක් හදපු ගමන්ම අපිට එන එක තමයි දැන් මම එතනින්ම කියනම්කෝ අපි කම්පැනි එකක් විදිහට අපි ඔයාට තියෙනවා නම් ABC කියන කම්පැනි එක. ඊට මගේ GBS ලංකා කියන කම්පැනි නම් මම GBS ලංකා එකට account එක හදනවා නම් ඒ වගේම ඔයාලටත් ඒ වගේ අවස්ථා එන්න පුළුවන්. මොකද client කිව්වොත් මට 0 එක subscribe කරලා මට මගේ කම්පැනි ෆයිල් එක හදලා දෙන්න කිව්වොත් ඔයා ගිහිල්ලා මේ දුන්න එකේ මේ ඕගනයිසේෂන් මෙතන තියෙන settings වලට ගිහිල්ලා අපි settings ටික හරියට අප්ඩේට් කරගන්න ඕනේ. ඒ කියන්නේ කම්පැනි detail ටික logo එකක් තියෙනවා logo එක address ඒ වගේ දාලා මේ contact information මේ ඔක්කොම දැම්මහම තියෙන දේ තමයි අපි අනිත් වෙලාවදී invoice එකක් raise කරනකොට ඒ ඕන ඔක්කොම detail ටික එනවා. දැන් even tax එකක් file කරනකොට ඒ tax එකට අදාළ detail ඔක්කොම තියෙනවා. ඒ වගේ අපිට මේ settings වලදී ගොඩක් වෙලාවට ඉස්සෙල්ලාම මේ අපේ ෆයිල් එක setup කරන එක තමයි තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා එක එක country එකෙන් country එකට ඒ මොනවාද use කරන GST ද VAT ඒක බේස් කරගෙන අපි දෙන්න ඕන මෙතඩ් එක මොකක්ද ඒ GST මෙතඩ් එක ඒ වගේ settings වල එක එක ඒරියා වල තියෙන දේවල් ටික complete කරාට පස්සේ ඔයාට ඔයාගේ 0 file එක complete. even invoice settings වලින් අපිට පුළුවන් templates දාන්න ඊළඟට online payments තියෙනවා නම් අපි online payments gateway ටික link කරන්න purchases 0 to contact with the customer and supplier මෙතනත් purchase වලත් අපිට පුළුවන් connect කරන්න වෙන system එකක් තියෙනවා නම් නැත්නම් මොන හරි exchange foreign currency නම් ඒ වගේ setup කරන්න ඊළඟට report වලත් අපිට ඕන විදිහට මෙතන තියෙනවා settings වලට ගියාම then let's say finance settings කිව්වහම මේ තියෙන්නේ දැන් මේ කම්පැනිය ඔස්ට්‍රේලියන් එකක්. ඉතින් එයාලගේ GST වල activity statement හරි ඔය GST lodge කරන්නේ quarterlyද එහෙම නැත්නම් ඒක cash basis ද ඒ වගේ detail ටික ඔක්කොම අපි කරගන්නේ මේ settings කියන එකේ. අද මම මේ 0 එකේ ඉස්සෙල්ලාම log වුණාම පේන්නන මේ dashboard එක ගැන ටිකක් වැඩිපුර කතා කරන්න. okay dashboard එකේදී mainly
අපිට දකින්න තියෙන දේ තමයි අපි මේ හෝම් පේජ් එකට ගියාම අපිට තියෙන ඩෑෂ්බෝඩ් එක. ඩෑෂ්බෝඩ් එකේදී 0 එකේදී මේන්ලිම වෙන්නේ කම්පැනි එකේ තියෙන බැංක් බිස්නස් ඕවර්විව් එක. එතකොට ඒකේ මේන්ලි බැංක් accounts ටික ඊළඟට ඔයාගේ sales invoice වල තියෙන summary එකක් ඊළඟට suppliers ලගේ summary එකක් ඊළඟට අපිට මොනවා හරි මේකේ වෙන්න තියෙනවා නම් ටාස්ක් ටික මොනවද කියන එක අපිට මේ ඩෑෂ්බෝඩ් එකට ආවහම බලා ගන්න පුළුවන්. ඒ වගේම කම්පැනි එකේ කෑෂ් ෆ්ලෝ එක කොහොමද ඊළඟට කම්පැනි එකේ performance එක like මොන වගේ profit එකක්ද දැන් තියෙන කියන overview එකක්. හරියට දැන් අපි ඉස්සර අපි නිකන් අපේ එක රාජකාරියක් තමයි අපි client dashboard එකක් යන එක. හැබැයි මේ cloud accounting එකේ අපි accounts ටික තියාගෙන යනවා කියන්නේම තියාගෙන දැන් up to date අපි bank reconciliation process කරලා අපි කරගෙන යනවා කියන්නේ on time එයාගේ dashboard එකෙන් key pictures ටිකක් ඇතුළට account එක ඇතුළට ගියපු ගමන් එයාට බලා ගන්න පුළුවන්. හොඳම දේ තමයි දැන් business ownersලා SME වගේ business ownersලා ඉතින් එයාලට ෆෝන් එකෙන් හරි කමක් නැහැ. zero account එකට ගියාම එයාට පේනවා එයාගේ bank account එකේ මෙච්චර සල්ලි තියෙනවා. සල්ලි ඇතිද නැත්නම් මදිද cash flow එක කොහොමද bill කොච්චරක් ගෙවන්න තියෙනවද කොච්චරක් invoices එන්න තියෙනවද even දැන් sales විදිහට තියෙන company sales invoices සමහර වෙලාවට අපිට මතක නැහැ ඒ සමහර clientsලා අපිට pay කරාද නැද්ද කියලා. ඉතින් ඒ වගේ detail ටික ඔක්කොම මේ මෙතන dashboard එකේ එනවා. වෙන මම වෙන client කෙනෙක් ගන්නම් මේකේ detail ටිකක් අඩුයි වගේ. දැන් මේන්ම දේ තමයි bank accounts වලත් ඔයාට පෙන්නනවා හරි මේ bank account එකේ reconcile කරන්න 8 items තියෙනවා. ඒ කියන්නේ මේක හුඟක් up to date යන file එකක්. දැන් මේ දවසක වගේ transaction ටික තමයි මේ තියෙන්නේ. ගොඩක් වෙලාවට මෙතනට bank feeds ටික ආවහම එන්නේ නිකන් overnight වගේ. one day gap එකක්. ඊයේව තාම මෙතන update වෙලා නැහැ bank feeds. හැබැයි දවසක් විතර යනකොට අනිවාර්යෙන් bank feeds ටික එනවා. දැන් bank feeds කියලා කියන්නේ හිතන්නකෝ දැන් අපි ලංකාවේ නම් මේ ඔප්ෂන් එක නැහැ. ඔටෝ අපිට කනෙක්ට් කරන්න බෑ. හැබැයි ඕස්ට්‍රේලියා වල, UK වල, USA වල bank accounts 0 එකත් එක්ක partnership වෙලා එයාලට පුළුවන් මේ bank feeds ටික activate කරන්න. එතනදි වෙන්නේ bank එකේ වෙන හැම transaction එකක්ම read only වගේ method එකකට තමයි මේ accounting system එකට link වෙන්නේ. දැන් සමහර වෙලාවට client හිතන්නකෝ 0 එක ගන්න දන්නේම නැති කෙනෙක් නම් එයා බය වෙන්න පුළුවන් bank account එකත් connect කරන්න ඕනේ. මේ bank එක connect කරොත් අපිට අනිත් ඉන්න මේ දැන් access කරන accountant ඒක access කරන්න පුළුවන්ද bank එකේ payment කරන්න පුළුවන්ද කියන doubt එක එනවා. එතකොට client අපි එයා 0 ගැන වැඩි දන්නේ නැත්නම් කියන තියෙන්නේ මේ bank feed activate කරා කියලා අපිට කිසි දෙයක් කරන්න බෑ. එතන අපිට only thing අපිට තියෙන මෙතන read only access එකක්. bank feed එක එනවා. ඒ bank feed එක ඇවිල්ලා අපේ මේ account එකේ stand වෙනවා. එතකොට අපි අර ඉස්සර උනේ නිකන් traditional method එකේදී අපි ඉන්නවා bank statement එක එනකම් month end එක වෙනවා. bank statement එක ආවට පස්සේ එක්කෝ අපි manually ඒව ටික allocate කරනවා එක එක account වලට. එහෙම නැත්නම් ඒව convert කරනවා. convert කරලා අපි නිකන් system එකේ තියෙන නිකන් අපේ computer එකේ තියෙන system එකකට වගේ දාගෙන වැඩ කරනවා. හැබැයි මෙතනදී cloud වලදී මේ 0 එකේ තියෙන best part එක තමයි ගොඩක් countries වල ගොඩක් 0 use කරන countries වල 0 එක bank account එක integrate වෙලා bank එකේ feed එක මෙතනට එනවා. ඒ විදිහට මෙහෙම feed එක ආවහම මේ තියෙන මේ client ගේ 12 වෙනිදා මොන හරි $90 එකක් ඇවිත් තියෙනවා. ඊට පස්සේ මෙතන ස්ට්‍රයිප් වලින් 47 වගේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේ තියෙන්නේ සල්ලි ආපු ඒවා. ඊළඟ මේ තියෙන්නේ සල්ලි පේ කරලා එයාලා සමහර සප්ලයර්ස්ලට ගෙවපුවා. ඉතින් ඒ කරන හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම ඇවිල්ලා මෙතන ස්ටෑන්ඩ් වෙනවා. ඒ වුණාට පස්සේ දැන් අපිව සයින් කරලා තියෙන accountant නම් අපේ වගකීම තමයි මේ කම්පැනි එකේ මේ bank feeds ටික හරියට reconcile කරන එක. මොකද bookkeeper කෙනෙක්ගේ මේන්ම ටාස්ක් එක තමයි ඒ කම්පැනියේ අන්තිමේදී bank එක හරියට fully reconcile වෙන්න.
දැන් බැංක් එක fully reconcile කරන්න ඉස්සෙල්ලා කරන්න ඕන දේවල් තියෙනවා. ඉස්සෙල්ලාම sales ටික බලන්න ඕනේ, ඊළඟට purchase ටික බලන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි bank reconciliation එකට යන්නේ. ඉතින් මේක තමයි bank feeds කියන්නේ. අපි reconciliation කියන එක පස්සේ බලමු. දැනට මේ bank feed කියන එක මම හිතනවා ඔයාලට තේරුණා කියලා. ඕකේ නේද? කට්ටිය shape-නේ මොන හරි එතන question එකක් අහන්න තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න අපි ඒක ඉස්සරහට යමු. ඒ කියන්නේ ඩබල් එන්ට්‍රි මැනුවල් දාන්න ඕනේ. බැංක් ෆීඩ් ඔන්න එක ඩෙබිට් ඔව් කරන්න. බැංක් ෆීඩ් එක දැන් ඒක reconciliation එකේදී තමයි එතනට එන්නේ. බැංක් ෆීඩ් එක දැන් අපි ඉස්සර ওই ඩබල් අපේ දැන් accounting concept එක අපේ ඩබල් එන්ට්‍රි කියන එක. හැබැයි මේ 0 එකේදී තියෙන්නේ ඔයා දන්නෙත් නැහැ මේ ඩබල් එන්ට්‍රි එකක් යනවද කියන එක. දැන් මෙතන හිතන්නකො මේක රිසිප්ට් එකක් කියලා මෙයාගේ සේල්ස් වලින් ආපු එකක් කියලා. අපි මේක reconcile කරනකොට විදි තියෙනවා. එතනට මම එන්නේ නැතුව බැංක් ෆීඩ් ගැන විතරයි කියන්න ගියේ. මම ඒකත් කියන්න. දැන් මෙතනදී අපි ඒක මේ බැංක් account එක reconcile කරනවා කියලා අපේ accounting එකට අපි අපේ තියෙන වැඩේ කරනකොට සමහර වෙලාවට sales invoice එකක් create කරලා තිබුණොත් මෙතන අපි match කරනවා. ඊළඟට මේක ඇවිල්ලා අනිත් බැංක් account එකකට transfer එකක් නම් අපි මේක use කරලා transfer කරනවා. ඊට පස්සේ බිලක් ක්‍රියේට් කරලත් නැහැ මේක නිකන් මිසලේනියස් ඉන්කම් එකක් නම් අපිට පුළුවන් මැනුවලි මේක ඒ අදාළ නිකන් හිතන්න මේක ඇවිල්ලා අද ඉන්කම් එකක් කියලා. එතකොට මේ ඒඩ්‍රියන් ජේන් කියන කෙනා මොන හරි අපිට මේ කම්පැනිට දුන්න අද ඉන්කම් කැටගරි එකක් මොකක් හරි එකකට දානවා. දාලා අපි මේක ඕකේ කරනවා කියන්නෙම ඩබල් එන්ට්‍රි එක යනවා. ඩබල් එන්ට්‍රි එක කියන්නේ ඉන්කම් එක ක්‍රෙඩිට් වුණා, සේල්ස් ඉන්කම් එක ක්‍රෙඩිට් වුණා, මොනවාද බැංක් එක ඩෙබිට් වුණා. කෑෂ් ඇසෙට් එක වැඩි වුණා, ඉන්කම් එක වැඩි වුණා. ඉතින් අපි දන්නෙත් නෑ මේකේ දැන් අර බෙස්ට්ම පාර්ට් එක even after A level ළමයෙකුට උනත් මෙතන වැඩ කරන්න පුළුවන්. මේක හරියට අපි දැන් කියලා දීලා යා reconciliation එක හරි විදියට match කරලා කරගෙන යනවා නම් even එයා අර concept එක දන්නේ නැති වුණත් මෙතන වෙන්නෙම අපි මේ reconcile කරනකොට අදාළ double entry එක යන විදිහට තමයි හැදිලා තියෙන්නේ. දැන් හිතනවා මේක expense එකක් කියලා. එතකොට මෙතනට ඒකේ bill එකක් create කරපු එකක් තියෙනවා. ඒක create කරපු දැන් bill එක supplier ගේ bill එක අපි මේ purchase වලට ගිහිල්ලා create කරනවා කියන්නේම double entry එක auto post වෙනවා. ඒ කියන්නේ අදාළ expense එක debit වෙලා accounts payable කියන එක credit වෙලා තියෙනවා. accounts payable list එකේ ඒ supplier ව create වෙලා තියෙනවා. එතකොට ඒ supplier අපි match කරා මෙතන ඇවිල්ලා බැංක් එකේදී payment එක ගිහිල්ලා අපි මේක match කරනවා කියන්නේම අනිත් entry ඒ කියන්නේ cash වලින් pay වෙලා cash එක අඩු වෙනවා cash credit වෙනවා and AP එක debit වෙනවා. ඒ වගේ අර double entry තමයි මෙතන වැඩ කරන්නේ. හැබැයි අපිට පේන්නේ මේ double entry ද යන්නේ කියන එක. ඉතින් මේ විදිහට මේ bank feeds ටික අපි අන්තිමට ඔක්කොම reconcile කරාම හැම වෙලේම මේ bank statement balance එකයි 0 එකේ balance එකයි සමාන වෙන්න ඕනේ. ඉතින් ඒ දෙක සමාන වෙනවා කියන්නෙම ඔයා accurately මේ bank reconciliation එක කරලා. හැබැයි එහෙම accurately bank එක reconcile නොවන වෙලාවල් තියෙනවා. ඒකට reasons තියෙනවා. එක්කෝ අපි අර මෙතන sales invoices close කරනකොට අපිට පුළුවන් bank එක select කරලා හිතන්න මම දන්නවා දැන් මේ sales invoice එක pay වෙලා තියෙන කියලා. ඉතින් අපි එතනින් sale එක මේ bank එකට close කරලා තියෙනවා. ඒ වගේ ගොඩක් තියෙනවා reconciliation part එක. මම reconciliation part එක චුට්ටක් පස්සේ කියලා දෙන්න. ඊට ඉස්සෙල්ලා අපි ගිහිල්ලා dashboard එක තව ටිකක් බලලා යමු. මේ bank feed ගැන කතා කරන්න ගිහිල්ලානේ අපි reconciliation එකට තත්ත්වෙටම ගියේ. ගොඩක් මෙතන ඉන්නවනේ අර බේසික්ම දැනගන්න ඕන හින්දා අපි චුට්ටක් මේ ටික කතා කරලා ඉස්සරහට යමු. ඉතින් මේ වගේ තියෙන bank accounts ටික තියෙනවා. ඒකේ bank feeds ටික තියෙනවා. ඊළඟට මෙතන තියෙන invoices. Invoices කියන්නේ කම්පනියක් වුණාම හැම කම්පනියක්ම revenue generate කරනවා. එතකොට මේ revenue වලට related හැමදේම කියන්නේ අපි sales invoice එක create කරන එක, ඒ sales invoice එක customer ට යවන එක, ඊළඟට payment link එකක් create කරලා client යවන එක. එතකොට client ලේසියෙන්ම ඒ link එක click කරලා credit card එකක් use කරලා pay කරන්න පුළුවන්. ඊළඟට online payment ඊළඟට සමහර අය තියෙනවා quotations යවන්න ඕනේ. ඒ quotation එක යවන්න පුළුවන්. ඒක ඊළඟට ආපහු invoice එකක් බවට convert කරන්න පුළුවන්. ඉතින් අර කම්පැනිට අදාළ main sales part එක මෙන්න මේ කියන
මෙනු එකේ මේ ඔප්ෂන්ස් වලදී කරන්න පුළුවන්. ඊළඟට මෙතන ඩෑෂ්බෝඩ් එකේ තියෙන අපේ කම්පැනි ඕවර්විව් එකක් තමයි මේ බිල්ස්. එතකොට බිල්ස් කියන්නේ පර්චේස්. හැම වෙලේම සප්ලයර්ස් ලට අපි ගෙවන්න තියෙන ඒවා එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ඔය ඕස්ට්‍රේලියා UK වගේ කෑෂ් බේසිස් තමයි යන්නේ SME කියන SME කියන කැටගරි එකේ අය. මොකද හැමදේම කාඩ් වලින් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර්ස් තමයි වෙන්නේ. එතකොට සමහර වෙලාවට අපිට බිල්ස් රිසිප්ට් හම්බ වෙනවා අර ක්‍රෙඩිට් කාඩ් වලින් පේ කරපුවා. ඒවත් සමහර ක්ලයන්ට්ස්ලා කියනවා මේක අපිට බිල් එක වගේ ඇඩ් කරලා දෙන්න. ඉතින් සමහර අවස්ථාවලදී අපිට ආපු මේ බිල්ස් අපි මේකේ ක්‍රියේට් කරලා තියෙනකොට ගොඩක් ඒවා පේ කරපුවා. එතකොට පේ කරපු එක බැංක් එකට ඇවිල්ලා අපිට තියෙන රිකන්සයිල් කරනකොට මැච් කරලා දාන්න. ඉතින් මේ තියෙන්නේ සප්ලයර්ගේ සයිඩ් එකේ අපිට තියෙන්නේ දැන් හිතන්නකෝ මේ කම්පැනියේ ටෙලිෆෝන් බිලක් ආවා කියලා. එතකොට ඒක අපිට පුළුවන් ගිහිල්ලා නිව් බිල් එකක් විදිහට ගිහින් ක්‍රියේට් කරලා ඇඩ් කරන්න. තවත් දෙයක් තමයි මේ 0 එක හුඟක් අනිත් ડોකියුමන්ට් ප්‍රොසෙසින් ඇප්ලිකේෂන් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. සම්බන්ධ වෙලා කියන්නේ ඉන්ටග්‍රේට් කරන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඔයාලා අහලා තියෙනවා නම් ක්ලවුඩ් accounting එක වැඩ කරනකොට සහ ඉන්ටර්නැෂනල් ක්ලයන්ට්ස්ලත් එක්ක වැඩ කරනකොට දැන් තියෙන පොපියුලම් එක තමයි ඩෙක්ස්ට් කියන එක. ඉතින් ඩෙක්ස්ට් කියන මේ ඇප්ලිකේෂන් එක මෙයාලා මේ ක්ලයන්ට්ස් අරන් තියෙනවා නම් එයාලට පුළුවන් අර දැන් හිතන්නකෝ එම්ප්ලොයිස්ලා ඩිෆරන්ට් එම්ප්ලොයිස්ලා එක තැන්වල මේ වැඩ කරන්නේ. එතකොට එයාලා ක්‍රෙඩිට් කාඩ් වලින් පේ කරනවා ඒවට අදාළ රිසිප්ට්ස් ෆික්චර් එකක් ගත්තා. ඒ ෆික්චර් එක ඩෙක්ස්ට් එකට ඊමේල් කරනවා. ඒ ඊමේල් කරාම සමහරවිට අපිට ක්ලයන්ට් ඇක්සස් දෙනවා ඩෙක්ස්ට් එකත් ඔයා ප්‍රොසෙස් කරන්න කියලා. එතනින් අපි ප්‍රොසෙස් කරාම මේ 0 එකේ තියෙන බිල්ස් කියන මේ ඩ්‍රාෆ්ට් එකට එනවා. එතන මේ ක්ලයන්ට් ගෙනන් තියෙන්නේ වීල් කියලා වෙනම මෙතඩ් එකක්. වීල් කියන එක මේ රීසන්ට්ලි තමයි මටත් ටච් උනේ. එහෙම නැත්නම් ගොඩාක් වෙලාවට යූස් කරේ ඩෙක්ස්ට් එහෙම නැත්නම් හබ්ඩොග් කියලා. හබ්ඩොග් එක එහෙම හෙලෝ දැන් මෙයාට මොනවද අරන් දෙනවද? ඕනේ අර කේක් එකක් දුන්නා මේ වතුර එකක් ගත්තනේ. වතුරක් ගත්තද අයියා? මම හිතන්නේ කවුරු හරි දැන් වතුරක් කොහොමද බොන්නේ? මයික් එක ඕන් කාගේ හරි විතර. ඕකේ. ඒක තමයි බිල් කියන එකෙන් වෙන්නේ. ඊළඟට සමහර ක්ලයන්ට්ස්ලාගේ අපිට කරන්න තියෙනවා අර රෙකන්සිලියේෂන් එන පාර්ට් එකට ඉස්සෙල්ලා පේරෝල් එක. දැන් මේ ක්ලයන්ට්ගේ අපිට පේරෝල් ඇක්සස් දීලා නැහැ. අපි යමු බලන්න ටිකට පේරෝල් එක. දැන් ඕස්ට්‍රේලියන් ඔයාලා දැනගන්න ඕන පේරෝල් එක එක රටෙන් රටට වෙනස්. ඉතින් ඕස්ට්‍රේලියා පේරෝල් නම් එතකොට ඒකේ තියෙන මොනවාද කම්ප්ලයන්ස් ටික දැනගෙන හිටියනම් හරිම ලේසි. ඉතින් කොතන වුණත් දැන් ඊවන් ශ්‍රී ලංකා අපි මේ ලංකාවේ වුණත් පේරෝල් එකක් කියලා කිව්වහම පේරෝල් එක කරන්න ඉස්සෙල්ලා ඒ පේරෝල් සිස්ටම් එකට අපි එම්ප්ලොයි වැඩ් කරන්න ඕනේ. ඊට පස්සේ මේ 0 platform එකේ තියෙන හොඳම දේ තමයි අපිට ටයිම් ෂීට් උත් මේ එම්ප්ලොයිටම දාන්න පුළුවන්. එතකොට අපි එම්ප්ලොයිව ක්‍රියේට් කරලා එයාට අපිට දෙන්න පුළුවන් ඊමේල් එකක් අපි ආව ඇඩ් කරනවා. එයාට අපිට පුළුවන් ඉන්විටේෂන් එකක් යවන්න අර ටයිම් ෂීට් ටික එන්ටර් කරන්න. ඉතින් එතකොට එම්ප්ලොයිම ටයිම් ෂීට් එක එන්ටර් කරාම අපිට පුළුවන් මේ පේරෝල් එක ප්‍රොසෙස් කරන්න. විනාඩියක් ඉන්න. new employee invite to 0 for me. Okay. alright. මෙහෙම දැන් හිතන්නකෝ මේ කියන එම්ප්ලොයි අලුතින් ආවේ එයාගේ ටයිම් අපි මේ කම්පැනියේ සාමාන්‍යයෙන් පේරෝල් එක ප්‍රොසෙස් වෙන්නේ නිකන් අවලි ටයිම් ෂීට් එකට අනුව නම් අපි ආව සිලෙක්ට් කරලා අපි invite to 0 කියලා දානවා. එතකොටත් වෙන්නේ අර ඔයාලා මුලදී නිකන් ෆ්‍රී ට්‍රයල් එක ක්‍රියේට් කරා වගේම මේ එම්ප්ලොයිට තියෙන්නේ 0 එක ඇක්සෙප්ට් කරලා ඇතුළට යන්න. හැබැයි එහෙම එම්ප්ලොයි විදිහට ඇතුළට යන අපි 0 එකට ඇක්සස් කරන අයට කිසිම වෙලාවක මේ කම්පැනි අනිත් දේවල් වලට ඇක්සස් නැහැ. එයාට තියෙන්නේ only time sheet. එතකොට සමහරලාට ක්ලයන්ට් 0 එක ගැන දන්නේ නැති කෙනෙක් නම්
එයා බය වෙන්න පුළුවන් අපි හැම එම්ප්ලොයිටම අපේ accounting system එකට access දෙනවද? නෑ. එහෙම වෙන්නේ නෑ. මෙතන employeeව create කරලා අපි employeeට only එයාගේ time sheet එක විතරක් record කරන්න තමයි මේ මෙතනින් අපි එයාව add කරාම වෙන්නේ. ඉතින් එයා time sheet එක record කරාම මේ client අපිට පුළුවන් payroll එක process කරනකොට ඒකත් approval එකක් ඕනේ දැන් time sheet ඕන කෙනෙකුට දාන්න පුළුවන්. හැබැයි company එකේ කවුරු හරි මේ time sheet එක approve කරන්න ඕනේ. approve කරලා කරලා ඉවරනම අපිට easily payroll එක process කරන්න පුළුවන්. okay මෙතන ගිහිල්ලා payroll එක process කරන්න පුළුවන්. add payroll අදාළ relevant fortnight එකද මොකද්ද weekly ද pay කරන්නේ ඒක base කරගෙන කරන්න පුළුවන්. මේවත් අපි settings වල ගිහින් පොඩ්ඩක් හදා ගන්න ඕනේ. ඒ වගේ දැන් ඔයාලට මේ එක එක areas ගැන විතරක් hands on වගේ ඕන නම් මම පොඩ්ඩක් ලෑස්ති කරන ඒක බලමු අපි කී දෙනෙකුට ඒ විදිහට ඕනද කියලා බලලා මම ලෑස්ති කරන්නම් අපේ ඉන්නවා එක්ස්පර්ට්ලා areas වල සමහරලාට දැන් මම මේ option එක වැඩ කරනවට වඩා fastව මගේ ඉන්න team membersලා වැඩ කරනවා අලුත් අය. නිතර මේවත් එක්ක වැඩ කරන නිසා ඒ වගේ කෙනෙක්ව මම ලෑස්ති කරලා දෙන්නම් එක එක ඒරියා එකකින් ඒරියා එකට ඔයාලට කොහොමද කරන්න කියලා මේ ඒරියාස් කරන්නේ කොහොමද කියලා දෙන්න. okay ඉතින් ඒක තමයි payroll වලින් කරන්නේ. sales ටික කරලා purchase ටික කරලා payroll එක කරයින් පස්සේ අපි යනවා bank reconciliation එකට. ඉස්සෙල්ලා මම කිව්වා වගේ අපි මේ බෑන්ක් ටික ඊට පස්සේ reconcile කරා කියන්නෙම මේ company book keeping ටික අපි තියලා ඉවරයි කියන එක. monthly book keeping එක ඉවර වුණ ගමන් මේවා ඔක්කොම reconcile කරලා හිතන්නකෝ මෙතන transaction තියෙන්න පුළුවන්. හැබැයි අපි month end එක April 30th වලට නම් මේක process කරන්නේ මේ book keeping එක කරන්නේ අපි make sure කරන්න ඕනේ මේ company එකේ bank reconciliation එක up to 30th June April process කරලාද තියෙන්නේ කියලා. අපි ඔක්කොම ටික transaction ටික හරියටම allocate කරලා match කරලා අපි reconcile කරා නම් මෙතන අපි last month එක දීලා run කරාට පස්සේ හරි විදිහට නම් මේ දෙක tally වෙලා statement balance එකයි zero එකේ balance එකයි සමාන වෙනවා. මේක ඇත්තටම April 30 වෙනකොට reconcile කරලා කිසි ප්‍රශ්නයක් නැති account එකක්. ඉතින් දැන් සමහර වෙලාවට මේ වගේ තැනකදී ඔයාලට දැනගන්න ඕනේ දෙයක් තමයි මේ වැඩ කරගෙන යනකොට අපි දන්නේම නැහැ මේ 0 එකේදීත් errors වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කිව්ව bank feeds ටික activate කරලා තියෙන්නේ කියලා. එතකොට activate කරලා තියෙනකොට සමහර වෙලාවට මොකක් හරි technical issue එකක් හින්දා අර එන්න ඕන feed ටික ඔක්කොම මෙතනට ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. හැබැයි ගොඩාක් වෙලාවට හරියටම අපි make sure කරාට පස්සේ එතනින් එහාට හරියට bank feed ටික update වෙනවා. හිතන්නකෝ අපි first time client කෙනෙක්ගේ අපි මේ 0 එක bank එක connect කරේ කියලා. එතකොට සමහර විට එක period එකක අපිට transaction ටිකක් miss වෙන්න පුළුවන්. එතකොට හැම වෙලේම මේක ගිහිලා බැලුවාම තියෙනවා මේ statement calculated balance එකයි imported statement balance එකේ වෙනසක්. එහෙම තියෙනවා නම් එහෙම දැක්කොත් අපි අනිවාර්යයෙන්ම ගිහිල්ලා මේ bank account එක පොඩ්ඩක් bank එකේ transaction wise අපි චුට්ටක් check කරලා ඒ වෙලාවට අපි කියනවා අපිට bank statement එක දෙන්න මෙන්න මේ period එකේ ඉඳන් නැත්නම් අපිට හොයාගන්න පුළුවන් ඇත්තටම ඒ ප්‍රශ්නේ ආවේ කොතනද කියලා. හිතන්නකෝ අපි හුඟක් කලින් ඉඳන් මේ company bank reconciliation කරගෙන එනවා කියලා. එතකොට එහෙම හැවිල්ලා අපි මේ මැදකදී difference එකක් දකින්න අපි බලනවා last time මේ දෙක හරියට match වෙච්ච තැන කොතනද? කොතන ඉඳන්ද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ තියෙන තැන ඉඳන් අපි කියනවා අර last time එකේ match වෙච්ච තැන ඉඳන් අපි bank statement ඉල්ලගෙන අපි cross check කරලා බලනවා මොනවා හරි අපේ අතින් වැරද්දක් වෙලා තියෙනවද කියලා. ඉතින් ඒ වගේ වෙලාවදී අපිට සමහර වෙලාවට අහු වෙනවා වැරදි තමයි dashboard එකට යන් අපි sorry එතකොට ඒ වගේ වැරදි තමයි අපි මෙහෙම bank transaction වල ගිහලා මේ accounting transaction ගිහිල්ලා බැලුවා මේ bank feed එන ඒවායේ සමහර වෙලාවට manually කවුරු හරි user දාපු
transaction එකක් reconcile කරලා තියෙන්න පුළුවන්. අන්න එහෙම reconcile කරාම තමයි අර වගේ imported balance එකයි මේ 0 එකේ balance එකේ වෙනසක් තියෙන්නේ. statement එකේ balance එකයි වෙනසක් තියෙන්නේ. ඉතින් මේ තියෙන බැංක් එකේ අපි reconciliation එක කරන තැන මම ඉස්සෙල්ලා කිව්වේ bank fees ටික එනවා. ඊළඟට bank fees ටික ආවහම අපි reconcile කරන්න ඕනේ. reconcile කරන්න ඉස්සෙල්ලා මම කිව්වා sales ටික අපි record කරන්න ඕනේ. ඊළඟට purchase ටික record කරන්න ඕනේ. payroll එක process කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේ bank reconciliation කියන part එකට එන්නේ. ඉතින් reconciliation එක කරන විදි තියෙනවා. දැන් 0 එකේ තියෙන්නේ මේ පැත්තේ තියෙන්නේ අපි ওই reconciliation එකේදී අපිට කරන්න තියෙන task ටික. හිතන්නකෝ මේ match කියන්නේ අපේ අර under sales වල purchase වල අපේ ඔක්කොම suppliers ලගේ bill ටික create කරලා තියෙන්නේ. එතකොට ඒ create කරලා තියෙන supplier bill එක system එකේ තියෙනවා නම් අපිට තියෙන්නේ මෙතන ගිහිල්ලා match කරන්න. දැන් හිතන්න මේ Jotform Pty Limited එකේ bill තියෙනවා නම් අපිට ගිහිල්ලා මෙතන search කරලා බලන්න පුළුවන් supplier ගේ නමට. එතකොට හරියටම ඇත්තටම මේ 627.78 කියන ගානම තිබුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. 0 එක ඔටෝ යාව පික් කරලා අපිට සජෙස්ට් කරලා තිනවා මේ දෙක මැච් ඔයාලට තියෙන්නේ ඕකේ දාන්න විතරයි. අපි බලනවා මේක් ෂුවර් කරනවා මේ සප්ලයර් ගේ බිල් එකමද මේ දිනේට එන්න ඕන එකද කියලා මේක් ෂුවර් කරලා අපි රෙකන්සයිල් කරනවා. හැබැයි හිතන්නකෝ මෙතන පේමන්ට් එක ගිහින් තියෙන්නේ බල්ක් amount එකක්. ඒ හින්දා මේක මැච් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ වෙලාවට අපිට කරන්න තියෙන්නේ ජොට් ෆෝම් වලින් තියෙන ඔක්කොම බිල්ස් ටික මෙතන අපිට අපි වෙනවා. අපි ගිහින් බලලා මේ 627 කියන amount එක pay කරේ මොන bills වලටද කියලා match කරනවා. දැන් හිතන්න මේ විදිහට කීපයක් තියෙනවනේ. දැන් හිතන්න දෙක තුනක් එකතු වෙලා තමයි නම් ඇවිත් තින්නේ. අපිට තියෙන්නේ මෙහෙම ගිහිල්ලා ඒ අදාළ bill ටික pick කරන එක. pick කරපු ගමන් මෙතන පෙන්නනවා මේ දෙක සමානයි. අපිට පුළුවන් reconcile කරන්න. ඊළඟට තව දෙයක් තමයි මේ reconciliation එකේදී අපිට වෙන දෙයක් තමයි මේ 627 වුණාට අපේ බිල් වල ගාන පොඩ්ඩක් අඩුයි. yes බිලේ තියෙන ගාන පොඩ්ඩක් අඩුයි. හැබැයි මෙතන අපි pay කරලා තියෙන ගාන වැඩි. එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට අපි දන්නවනේ දැන් සමහර supplier bills අපි එක එක payment gateways වලින් කරන්නේ. එහෙම කරනකොට ඒකට fee එකක් ගෙවනවා. ඉතින් එතකොට අපිට අර මේක match වෙලා හරියට පෙන්වන්න නැත්තේ මෙතන bank transaction fee එකකුත් තියෙනවා. bank fee එකක් තියෙනවා. ඒ වෙලාවේදී අපි බලනවා මේ jot form එකකින් තියෙන ඔක්කොම invoice ටික අපි ටික් කරලා බලලා එතන පොඩි ගානක වෙනසක් නම් ඒක අපි decide කරනවා. ඒක decide කරනකොට පොඩක් අපි common sense use කරන්න ඕනේ. මේක දැන් හිතන්න ඩොලර් 2ක් 3ක් නම් හරි ඩොලර් 5ක් even 5ක් එහෙම නැත්නම් amount එක අනුව it's depend bank charge එකක් වෙන්න පුළුවන් ගාන අපිට පුළුවන් ඒක අයිද මෙතන adjustment වලින් ගිහින් bank fees වලට දාන්න එහෙම නැත්නම් new transaction එකක spend money එකක් විදිහට bank fees වලට දාන්න. ඉතින් ඕක තමයි අපි reconciling එකේදී match කියන එකෙන් කරන්නේ. හැබැයි දැන් හිතන්න අපි මේ create කියන තැනින් කරන්නේ මොකද? මේක ගිහින් තියෙන spend money හිතන්න credit card එකකින් ගියපු transaction ගොඩාක් තියෙනවා. මේ client හැමතිස්සෙම bill ටික එවන්න කැමති නැහැ. එයා කියන්නේ no I don't want to maintain මේ ඔක්කොම bills ටික. ඔයා මේ bank statement එක දිහා බලලා bank statement එකේ තියෙන transaction එකේ තියෙන description එක බලලා ඔයා reconcile කරන්න. ඒ වගේ වෙලාවදී අපි මෙන්න මේ create කියන option එක use කරනවා. ඉතින් මේ create කියන option එකේදී වෙන්නේ මොනවාද? අපි ගිහින් අදාළ මේක ඇවිල්ලා supplier calendly කියන එක ඒක ඇවිල්ලා හැම මාසෙම යන software and even අපිට මේක සමහර වෙලාවට subscription වලට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ client ගේ account එක හදලා තියෙන software නම් අපි ඒකට මේ විදිහට select කරලා GST free ද GST on ද ඒ කතාව වෙන්නේ ඇත්තටම අපි Australian client කෙනෙක් එක්ක වැඩ කරනවා නම් අපි දන්නවා මොනවද GST free GST on කියන එක. ඒක බේස් කරගෙන අපි GST එකත් select කරලා මේක reconcile කරනවා. ගොඩාක් වෙලාවට දැන් හිතන්න මේවා US base application නම්
එතකොට ඕස්ට්‍රේලියාවලදී GST free කියන කොටට එන්නේ. ඒ හින්දා තමයි මේක මේ GST free කියලා තියෙන්නේ. ඔය විදිහට කරලා අපි මේක ඕකේ කරපු ගමන් අර ඩබල් එන්ට්‍රි එක හැදිලා රෙකෝඩ් වෙනවා. මේ වගේ වෙලාවෙදී අපි මෙහෙම එන්ට්‍රියක් විදිහට දානවට අපි කියනවා මේ 0 එකේ spend money transaction. අපි ඒක රෙකෝඩ් කරන්නේ spend money එකක් විදිහට. එහෙම නැත්නම් බිලක් අපි ක්‍රියේට් කරලා ඒකට මැච් කරනවා නෙවෙයි. මේ තියෙන්නේ අපි spend money එකක් විදිහට බැංක් එකකින් අපි recognize කරනවා ඒ අදාළ account එකට. ඉතින් ඒක කරාට පස්සේ ඩබල් එන්ට්‍රිය තමයි දැන් මේ software and web කියන account එක ඩෙබිට් වෙලා cash එක ක්‍රෙඩිට් වෙනවා බැංක් එක ක්‍රෙඩිට් වෙනවා. ඒක තමයි වෙන ජර්නල් එන්ට්‍රි එක. ඊළඟට මේ transfer කියලා කියන්නේ දැන් හිතන්න මේකේ account කීපයක් තියෙනවා. බැංක් account මේ client බැංක් account ගොඩාක් තියෙනවා. ඉතින් මේ සමහර වෙලාවට එක බැංක් account එකකින් අනිත් බැංක් එකට transfer කරනවා. ඒ transfer කරන එකක් අපි මෙතනදි කරන්නේ මේ transfer කියන option එක දාලා ඒ අනිත් ගියපු account එකට select කරලා මෙතනින් transfer කරන එක. දැන් මේ තියෙන multi currency ඒ වගේ වෙලාවෙදී අපි හරියට ඕනනම් අපිට pick කරන්න පුළුවන් එහා පැත්තේ transaction එක කීයට දැවිත් වෙන්නේ කියලා ඒ amount එක මෙතන දාලා reconcile කරන්න තියෙනවා. ඉතින් ඒ විදිහට ඒක reconcile transfer. ඊළඟ මේ discuss කියන්නේ ගොඩක් වෙලාවට සමහර clients ලා කියනවා ඔයා මේක daily reconcile කරන්න whenever you got like kind of මොන හරි question එකක් මේකේ update කරලා තියන්න then මට ඒක දැක්ක ගමන් මම මේකට comment එකක් දාන්නම් කියලා. එක්ක bill අපි ගොඩක් වෙලාවට bill ඉල්ලන වෙලාවල් තියෙන invoices ඉල්ලනවා. එතකොට අපි කියනවා ඔයාගේ supporting invoice එක තාම අපිට දීලා නැහැ කියලා. එතකොට client ඕක දැක්ක ගමන් එයා ඒක අපිට email කරනවා හරි කොහොම හරි share කරනවා. ඉතින් ඒ වගේ discuss tab එකේ අපිට අර query එක maintain කරනවා වගේ daily කරගෙන යනකොට මෙහෙම query එක ඒ transaction එකට අදාළව දාගෙන යන්න පුළුවන්. හැබැයි month end එකකදී හරි නැත්නම් like fortnightly වගේ අපිට පුළුවන් queries ඔක්කොම list එක එකපාර හදලා client යවන්න. ඉතින් මේ bank reconciliation එක කියලා ගොඩක් වෙලාවට මේ ටික තමයි කරන්නේ. ඊළඟට හිතන්නකෝ මේ description එක base කරගෙන අපි තමයි අපි රෙකෝඩ් කරන්න කියලා reconcile කරන්නේ. එහෙම හොයාගන්න බැරිම දෙයක් තියෙනවා නම් අපිට පුළුවන් මේක like මේකටත් විදි තියෙනවා. දැන් හිතන්න මේ client ගේ jot form කියන එක සමහර විට අපි ගිහින් බලන්න පුළුවන් පරණ transaction එකක මේක already තියෙනවද කියලා. ඒ පරණ transaction ඔක්කොම තියෙන්නේ මෙන්න මෙතන account transaction කියන එකේ. මේ තියෙන්නේ අපි already ඉස්සෙල්ලා reconcile කරපු code කරපු ඒවා. මේ මෙතන තියෙනවා අර අපි payment එක ඇවිල්ලා match කරපුවා. එහෙම නැත්නම් අපි spend money විදිහට record කරපුවා. මේ Upwork payment zoom එහෙම spend money වගේ තමයි දාලා තියෙන්නේ. යාලා බිලක් ඒකට attach කරලා නැහැ. බිල එනකම් බලන් ඉඳලා නැහැ. මොකද ඒ වගේ ඒවා common. Upwork එකේදී අපි දන්නවා හැම Upwork එකේ payment එකක්ම යන්නේ එක්ක freelancer කෙනෙකුට එයාලා contractor කෙනෙකුට ගෙවන එක. ඊළඟට Zoom එක අපි දන්නවා subscription එකක් every month මේ ගාන එනවා. ඉතින් අපි ඒව ඔටෝ සමහර වෙලාවට suggest වෙනවා. දැන් හිතන්න මේ Zoom එක තිබුණා අපේ මේ unreconciled transaction එක තිබුණා නම් අපි දන්නේ නැත්තම් හැබැයි අපි දැන් දන්නවනේ හැම කෙනෙක්ම Zoom කියන්නේ මොකද්ද කියලා දන්නවා. එතකොට ඒත් අපිට doubt එකක් තියෙනවා මේ Zoom කියන එක අපි මොන account එකටද code කරලා තියෙන්නේ කියලා. එතකොට අපි ගිහිල්ලා පරණ එකක් ගිහින් බලනවා මේ විදිහට බැලුවාම අපිට දැනගන්න පුළුවන් මේ තියෙන්නේ පරණ ඒවා ටික ඔක්කොම code කරලා තියෙන විදිය. ඉතින් මේ එකක් ගිහිල්ලා මෙහෙම open කරලා බැලුවාම අපි දන්නවා මේ account එක කොහෙටද code කරලා තියෙන්නේ. අපිට ඒ විදිහට ඒකෙදිත් අපි දැනගන්න පුළුවන් GST එක charge කරලාද මොන accounting code එකටද දාලා තියෙන්නේ. එයා contact name එක කොහොමද තියෙන්නේ. ඒවා base කරගෙන අපිට අර මේ bank එකේ තියෙන transaction reconcile කරන්න පුළුවන්. මේ 0 එකේ තියෙන හොඳම දේ තමයි දැන් ඔය වගේ recurring transaction යනකොට තියෙන්නේ ඔටෝ ඒවා මැච් වෙලා පෙන්නනවා. එක transaction එකක් හරි අපි ඊට කලින් ඔය Zoom එකට දාලා තියෙනවා නම් ආපහු ඒ වගේ Zoom transaction එකක් එනකොට දැන් මෙතන මේ වගේ Calendly එකත් ඊට කලින් අපි already මේ software and web එකට දාලා තියෙනවා. ඉතින් එයාම suggest කරලා පෙන්නනවා අපිට තියෙන්නේ මේ okay එක දෙන්න. ඉතින් දැන් මේ 0 එකත් AI එක්ක combinate මේ අප්ග්‍රේඩ් වෙලා තියෙන. ඉතින් මේ වගේ මෙතන අපිට even auto reconciliation කියන එක on කරන්න පුළුවන්. දැන් හිතන්න
මේ බිස්නස් එක අයිති කෙනාට කොන්ෆිඩන්ට් නම් ඒකේ එයාගේ එන සේල්ස් හිතන්න. සේල්ස් ඔක්කොම එන්නේ එක ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකින්. ඉතින් එතන එන ඔක්කොම සේල්ස් මොන හරි POS හරි මොකක් හරි නේම් එකක් එක්ක නම් එන්නේ. එයාට සෙට් අප් කරන්න පුළුවන් මේ ඔටෝ රෙකන්සිලේෂන් මේ බැංක් එකේ එන ඔක්කොම අර ඔන්ලයින් සේල්ස් ටික accounting කෝඩ් එකට revenue කියන කෝඩ් එකට process කරන්න කියලා අපිට මේක auto reconcile on කරන්න පුළුවන්. එතකොට whenever අර මේ online platform එකකින් එන sale එක ආපු ගමන් ඒක auto reconcile වෙලාම යනවා. මෙතන even මෙතනට reconcile කියන ගොඩටවත් එන්නේ නැහැ. ඊළඟට තියෙන දේ තමයි තව ඔප්ෂන් එකක් තමයි මේ කෑෂ් කෝඩින්. ඉතින් මේ කෑෂ් කෝඩින් කියන එක රිකන්සිලේෂන් එකේදී හරියට වැදගත් වෙනවා. මේ කෑෂ් කෝඩින් කියන ඔප්ෂන් එක සමහර වෙලාවට අපිට හම්බෙන්නේ නැහැ හැම ෆයිල් එකකම. ඒකට හේතුව අපිට දෙන ඇක්සස් එක එක්ක මේක ඩිපෙන්ඩ් වෙනවා. like අපිට දුන්නේ ඇඩ්වයිසර් ස්ටෑන්ඩඩ් ඇක්සස් නම් අපිට මේ කෑෂ් කෝඩින් කියන ඔප්ෂන්ස් නැහැ. හැබැයි අපිට ඇඩ්වයිසර් කියන ඇක්සස් දුන්න නම් මේ කෑෂ් කෝඩින් කියන එක යූස් කරන්න පුළුවන්. ඉතින් හරිම ලේසි මේ කෑෂ් කෝඩින් වලින් අපිට රිකන්සයිල් කරන්න. හිතන්න මෙතන 1000ක් විතර තියෙනවා ට්‍රාන්සැක්ෂන්. ඒ 1000න් තියෙනවා මේ නිකන් 500ක් විතර බැංක් ෆීස්. එතකොට අපිට තියෙන්නේ ගිහිල්ලා අපි මේක සෝට් කරගන්නවා මෙහෙම මේ හැම හුඟක් වෙලාවට මේ ටැබ් වල මේ බ්ලූ කලර් එකකින් තියෙන ඒවා ක්ලික් කරාම ඒවා අපිට මේ ඒකෙත් ඔප්ෂන් එකක් තියෙනවා. එක්කෝ සෝට් කරන්න පුළුවන් එක්කෝ ඩේට් එකට අනුව සෝට් වෙනවා. ඒ වගේ මේ තියෙන ඔප්ෂන් අපිට නිකන් ක්ලික් කරලා පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපිට ඕනේ බැංක් එක කවදද අන්තිම කියන්නේ ඒ පීරියඩ් එකකට කරනවා නම් අපි ඩේට් එකට සෝට් කරගෙන අපි කලින් ඉවර කරන්න ඕනේ ඒප්‍රිල් ඒව නම් ඒප්‍රිල් ඒවා ටික ඉවර කරනවා. ඊළඟට ඩිස්ක්‍රිප්ෂන් එක බේස් කරගෙන නම් අපි එක ළඟට ගන්නවා එක වගේ ට්‍රාන්සැක්ෂන්. ඒ වගේ මේ 0 එකේ ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා අපිට ලේසියෙන් ඒක කරන්න. ඉතින් හිතන්නකෝ දැන් මෙතන තියෙන්නේ ඔක්කොම පේයි ආවා NAB කියන බැංක් එකේ බැංක් ෆීස්. මේ ට්‍රාන්සැක්ෂන් 1000ක් විතර තියෙන වෙලාවල් තියෙනවා. සමහර ක්ලයන්ට්ස්ලා එනවා අවුරුදු ගානක accounts ටික reconcile කරන්න කිව්වම මේ unreconcile එක ඇතුලේ තියෙනවා 1000 odd transaction. 1000 නෙවෙයි 6000 පවා තියෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකදී අපි අර එකින් එකට ගිහිල්ලා ඕකේ කරනවටත් වඩා හරිම ලේසි මේ කෑෂ් කෝඩින් කියන මෙතඩ් එක. හැබැයි ඒ කෑෂ් කෝඩින් එක යූස් කරන්න පුළුවන් ඇත්තටම බැංක් ෆීස් වලට එහෙම අපිට අවශ්‍ය නැහැ සපෝටින් ඩොකියුමන්ට් එකක්. අපිට reconcile කරන්න පුළුවන්. හැබැයි හිතන්න සබ්ස්ක්‍රිප්ෂන් වගේ පොඩි amounts ඒ පොඩි amounts වලටත් අපි කියන්නේ මේ කෑෂ් කෝඩින් හරි රූල් කියන එකක් තියෙනවා. මම ඒකත් කියන්න. ඒ වගේ මෙතඩ් එකකට අපි කරමු බොරුවට අර බිල ඇටච් කර ඉන්න ඕනේ නැහැ කියලා. හැබැයි සමහර ක්ලයන්ට්ස්ලා හැම බිලම මේකට එවලා ඒ බිල් ඕපන් වෙලා තියෙනවා නම් අපිට මේ කෑෂ් කෝඩින් කියන එක යූස් කරන්න බෑ. එතකොට මම කිව්වා වගේ මෙතන දැන් හිතන්න මේ 1000 odd විතර බැංක් ෆීස් තියෙනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ මෙහෙම මේක ඇවිල්ලා බැංක් ෆීඩ් එක නෙවෙයි මම මේ පෙන්නන්න යන්නේ. එහෙම එක වගේම ට්‍රාන්සැක්ෂන් ටිකක් තිබ්බනම් අපි පළවෙනි එක මේ විදිහට ක්ලික් කරලා shift එකත් ඒ කමාන්ඩ් නෙමෙයි ඔයාලගේ control මං හිතන්නේ Mac නෙවෙයි නම් අනිත් ඒවායේ shift and control කියන එක ක්ලික් කරලා මේ විදිහට අපි අන්තිම ට්‍රාන්සැක්ෂන් එකේ මේ විදිහට ටික් කරනවා. ටික් කරාම ඔක්කොම ටික මේ විදිහට මාක් වෙනවා. මෙතනදී අපි දන්නවා නම් මෙයා ඇවිල්ලා NAB කියන බැංක් account එකේ supplier ගේ නම දන්නවනම් ඒක කරලා ඔහම ක්ලික් කරාම අර මාක් කරපු ඔක්කොටම මේක වැටෙනවා. ඊළඟට අපි දන්නවනම් මේක ඇවිල්ලා බැංක් ෆී කියලා. අපි මෙතන බැංක් ෆී කියලා මේක ක්ලික් කරපු ගමන් entire transaction ටික බැංක් ෆීස් දානවා. මේක ඇවිල්ලා GST free කියලා නම් GST free කියලා ක්ලික් කරාම මේ විදිහට change වෙනවා. ඉතින් මේක අර හිතන්නකෝ 1000ක් විතර තිබුණ transaction ටික අපිට මේ 1 minute වලින් මේක reconcile කරන්න පුළුවන්. දැන් save and reconcile කරපු ගමන් ඔක්කොම ගිහිල්ලා අර double entry record වෙලා, ඒ කියන්නේ bank fees debit වෙලා bank එක credit වෙනවා. ඉතින් ඒ වගේ අපිට මේ reconciliation හරිය ලේසි විදිහට කරගන්න පුළුවන්. ඒක තමයි මේ cash coding වලින් කරන්නේ. even one by one කරන්න පුළුවන්. හැබැයි අර ලොකු ගොඩාක් වෙලාවට subscription වගේ recurring යන transaction වලට මේ කියන method එක use කරලා අපිට reconcile කරන්න පුළුවන්. ඊළඟට මම කිව්වේ දැන් තව දෙයක් තමයි මේකේ තියෙන rules කියලා. ඒ rules create කරගත්තම හරි ලේසි. දැන් අපි දන්නවා මේ jot form කියන එක මේ කම්පැනි හැමතිස්සෙම යන payment එකක්.
ඉතින් ඒක ඇවිල්ලා මේ ලොකු amount එකක් තියෙනකොට අපි බිලක් බලාපොරොත්තු වෙනවා. හැබැයි හිතන්න $20 වගේ chat GPT වලට ගෙවන subscription එකක් කියලා. ඉතින් ඊළඟ දවසේ මේ chat GPT කියලා මේකේ එනකොටම මේ transaction එක අපිට කියන්න පුළුවන් rule එකක් create වෙලා ඒක auto match කරලා අපිට දෙන්න කියලා. ඉතින් මෙතන ගිහිල්ලා අපි create a rule කරනවා. ගිහිල්ලා මේ rule එක අපි create කරනවා මේ විදිහට. any condition match ඒ කියන්නේ අර අපි මෙතන දෙන කන්ඩිෂන් වලින් එකක් හරි මැච් වෙනවා නම් ඔයා මේක සජෙස්ට් කරන්න කියන එක තමයි අපි කියන්නේ. හිතන්න ඩිස්ක්‍රිප්ෂන් එක equal කියලා දාන්න එපා. හැම වෙලේම equal දැම්මම exactly අර ඒ විදිහටම තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒක සජෙස්ට් කරන්නේ. අපි ගොඩක් වෙලාවට යූස් කරන මෙන්න contain කියන එක. එතකොට හිතන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන දෙයක් ඒක මොන හරි එක මේ අපි දෙන හිතන්න මේ අපි දෙන්නේ මේ jot form කියලා. මේ jot form Pty limited කියන wording එක මේ description එක ඇතුලේ contain වුණා නම් ඔයාට මේක reconcile කරන්න පුළුවන්. මේ match වෙලා පෙන්වන්න ඕනේ මෙන්න මේ account එකට දාන්න කියලා. ඉතින් existing new contact එක අපි කියනවා මේක jot form කියලා එකක් තියෙනවනම් අපි ඒක contact name එක select කරනවා. ඊට පස්සේ allocate line item. හිතන්න මේ normally jot form එකේ එන transaction එක අපිට දාන්න තියෙන එක account එකකට මේක ඇවිල්ලා subscription එකක් හරි මොනවා හරි එහෙම නැත්නම් software purchase එකක් හරි නම් අපි මොකක් හරි මෙතන description එකට දානවා. දාලා relevant account එක software ද subscription ද කියලා select කරලා 100% මේකට 100 sorry allocate line item නෑ මේක use කරලා අපි මේ 100%ම මේකට use කරන්න කියන්නේ මේක දාන්න එපා මේකෙදි තියෙන අර break කරලා ඒ ප්‍රමාණය අපි දන්නවා නම් use කරන්න මෙතනදී අපිට දාන්න පුළුවන් 100%ම මේක software වල දාන්න සමහර වෙලාවට තියෙන්න පුළුවන් මේක මේ නමින් එන ඒවා part එකක් මගේ 10% එකක් යන්නේ personal වලට 10% එකක් මේ 90% යන්නේ business. එතකොට අපිට පුළුවන් owners drawing account එකට part එකක් දාලා අනිත් ටික අදාළ account එකට දාන්න. දාලා මෙතනදී අපිට කියන්න ඕන නම් පුළුවන් set the reference එක equal base කරන්න පුළුවන් අපිට මේ reference එක base කරගෙන අපේ rule එක create කරන්න. ඉතින් ඊළඟට මෙතන අපිට පුළුවන් ඕන නම් එක bank account එකක්ද නැත්නම් මෙන්න මේ individual bank account එකකින් එන transaction වල එහෙම මේ උඩ තිබුණා වගේ transaction එක ආවොත් අපි jotform pty limited කියලා rule එකක් create කරලා අපිට දෙන්න කියලා මේක save කරපු ගමන් හිතන්නකෝ මම මේක create නොකර ඉන්නම් මොකද නැත්නම් ඊළඟට නැත්නම් create කරලා අපි delete කරමු මේ විදිහට ගිහිල්ලා GST on the GST free ද කියලා අපි හරියට දාලා මේක save කරනවා save කරාම ඔයාගේ මෙහෙම bank transaction එකට ගියාම මෙතන මේ විදිහට rule එක create කරනවා. මේක match කියලා අර බිලක් match කරන්න ගියොත් මේක පේන්නේ නැහැ. අපි discussion එකේ මොනවා හරි දාලා තිබ්බොත් පේන්නේ නැහැ. හැබැයි අපි rule එකක් create කරලා තියෙනවා. අපිට තියෙන්නේ මේ දැන් අපි අර කියපු method එකට ඔක්කොම setup වෙලා තියෙන්නේ. අපිට තියෙන්නේ only thing මේ okay කියන එක කරන්න. okay කළා දාලා යමු. bank rules වලට ගිහලා මේක ඇවිල්ලා මම create කරපු නිසා මම ඒක delete කරනවා. ඉතින් හරි ලේසි දැන් ඒ වගේ දෙයක් නිවැරදි කරන්න හරි එහෙම නැත්නම් even මේ reconcile කරපු transaction එකක් වෙනස් කරන්න හරි මේ zero method එකේදී හරිම ලේසි. දැන් හිතන්න ඔයා already මේ code කරාට පස්සේ transaction එක මේ විදිහට ගිහිල්ලා record වෙනවා. හැබැයි later on දැනගන්නවා bill එක ආවට පස්සේ ඒක හැබැයි ඒ කියන account එකට නෙවෙයි යන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවෙදී මෙහෙම transaction එක ඇතුළට ගිහිල්ලා මේ option වල තියෙනවා edit transaction කියලා. ඒ edit transaction එකේ ගිහින් ඔයාලට පුළුවන් මේක change කරන්න මේ විදිහට
චේන්ජ් කරන්න. හැබැයි අර සමහර අවස්ථා තියෙනවා. දැන් හිතන්න මේක අපි බිල් එක ඔල්රෙඩි ක්‍රියේට් කරලා අපි මැච් කරලා තිබුණා නම් පේමන්ට් එක මැච් කරායින් පස්සේ අපිට එඩිට් කරන්න බෑ. එතකොට කරන්න ඕනේ අපි පේමන්ට් එක රිවර්ස් එකට දාලා ඉවරලා තමයි දැන් මේ වගේ එකක අපිට ගිහින් මේ ඉන්වොයිස් එක ගිහිල්ලා අපිට එඩිට් කරන්න බෑ. එඩිට් කරන්න ඔන්ලි පුළුවන් ඒකේ තියෙන GST පාර්ට් එක විතරයි. මේක එඩිට් කරන්න පුළුවන්. හැබැයි එඩිට් කරන්න පුළුවන් අපිට මේ පොඩ්ඩක් ඒරියාස් ටිකක් විතරයි. ඕනනම් කස්ටමර්ව චේන්ජ් කරන්න පුළුවන්. ඩියු ඩේට් එක චේන්ජ් කරන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් චේන්ජ් කරන්න පුළුවන්. account එක චේන්ජ් කරන්න පුළුවන්. ඒ වගේ පොඩ්ඩයි. අනිත් දේවල් එකක්වත් අපිට චේන්ජ් කරන්න බෑ. ඒ හින්දා අපි එහෙම වුණා. ඒ වගේ වෙලාවෙ අපි පේමන්ට් එක ඇතුළට ඉස්සෙල්ලා ගිහිල්ලා පේමන්ට් එක ඉස්සෙල්ලා රිවර්ස් කරලා ඉන්නවා. මේක ඇවිල්ලා අපි බැංක් රෙකන්සිලියේෂන් එකේදී අර බිල් එකට බැංක් ෆීඩ් එක මැච් කරලා තියෙනවා. ඉතින් ඒක අපි මෙතන remove and redo කියනවා. remove and redo කිව්වහම මේ payment එක ගිහිල්ලා ආය open වෙනවා බැංක් එකේ bank unreconciled item එකක් විදිහට bill එක නිකන් තියෙනවා waiting payment. ඊට පස්සේ අපිට පුළුවන් මේ bill එකට ගිහිල්ලා edit කරලා අපිට change එක කරන්න ඕනේ ඒවා ටික change කරලා ආයෙ ගිහින් bank එක reconcile කරන්න. ඒක තමයි reconciliation එකේදී ඔය අපි වැරද්දක් වුණොත් අපි නිවැරදි කරන. ඉතින් එතකොට හිතෙන්න පුළුවන් මේක එච්චර අර මේ සාර්ථක නෑ ඕන කෙනෙකුට ගිහින් change කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒ වගේ දේවල් වලට තමයි ගොඩක් වෙලාවට 0 එකේදී තියෙන options තමයි limited access දීලා තියෙන්නේ. හිතන්න sales ටික දාන්න කෙනෙක් නම් එයාට sales වලට විතරක් access එක දෙන්න පුළුවන් control කරන්න පුළුවන්. ඊළඟට purchase ටික enter කරන්න කෙනෙක් නම් එයාට purchase ටික විතරක් enter කරන්න පුළුවන්. ඊළඟට bank reconciliation එක කරන්නේ කවුරු හරි එක්කෙනෙක් නම් එයාට bank reconciliation එකේ part එක දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවදී අනිත් දේ තමයි දැන් කවුරු ඇවිල්ලා මොන දේ කරත් ඒක අපිට audit history එකක් තියෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. කවුරුත් ඒක කරන්නේ නැහැ. purposefully ඇවිල්ලා කෙනෙක් transaction එකක් වෙනස් කරන්නේ නැහැ. මොකද ඒකේ history එකම මෙතන record වෙනවා. අපි මොනවද record කරේ, කවුද මේක create කරේ, කවුද මේක reconcile කරේ කියන ඒවා මෙතන වැටෙනවා. අපි කී පාරක් කරනවාද ඒ හැම දෙයක්ම මෙහෙම history එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ කිසිම transaction එකක අර ඒ වෙලාවේ අපිට edit කරන්න පුළුවන්, change කරන්න පුළුවන් වුණාට කවුරුත් ඒක කරන්නේ ඒක හරියට බලලා තමයි ඉතින් කරන්නේ. ඕක තමයි bank reconciliation එක. ඊට පස්සේ මම තව කියලා දෙන්නම් 0 එකක නෙමෙයි ඕනම cloud accounting system එකක අර backbone එක කියන්නේ අපි මොන system එකේ අපි accounting ටික තියන්න ගියත් අපිට chart of accounts ඕනේ. අපි ඒක ඉස්සර traditional method එකට හරි මොන method එකට හරි accounting ගැන අපි වැඩ කරනවා නම් ඉස්සෙල්ලාම මේ accounting system එකේ chart of accounts දෙන්න ඕනේ. ඉතින් අපි ඒක හදාගන්නේ මේ තියෙන accounting කියන එකේ ගිහිල්ලා මේ chart of accounts වලට යනවා. chart of accounts වල ගිහිල්ලා ඉස්සෙල්ලාම සාමාන්‍යයෙන් අලුතින්ම ෆයිල් එකක් නම් ඒ ෆයිල් එකේ අපේ බිස්නස් එකට හරියන්න ඕන chart of accounts ටික තියෙනවද කියලා බලන්න. මොකද මේක හරියට නැත්තම් අපි අර reconcile කරන වෙලාවෙදී අපි stuck වෙනවා. හිතන්නකෝ අපේ payment එකක් තියෙනවා subscription කියලා. හැබැයි මේ chart of accounts වල අපිට subscription කියලා මේ account code එකක් නැහැ. එහෙනම් අපි අතන reconcile කරන්න යනකොට අපි එතන stuck වෙනවා. අපිට නැහැ මේ subscription කියන account එක. ඉතින් ආය අපි back to ඇවිල්ලා මේ account එක හදලා ගිහින් තමයි අපිට reconcile කරන්න. ඉතින් ඒ හින්දා හැම වෙලේම business එකක අපි මොනවාද මේ reconciliation එක කරන තැනට හරි sale එක create කරන තැනට හරි purchase එක create කරන තැනට යන්න ඉස්සෙල්ලා මුලින්ම කන්සිඩර් කරන්න ඕනේ මේ කම්පැනි chart of accounts ටික හරිද කියලා. 0 වල බෙස්ට්ම දේ තමයි හැම දැන් අපි මේ කම්පැනි එකේ ෆයිල් එක මේ subscribe කරන්න හිතන්නකෝ එක depend on the industry නේ. දැන් හිතන්න මේක manufacturing එකක්, එහෙම නැත්නම් මේක ඇවිල්ලා SaaS company එකක්, එහෙම නැත්නම් මේක ඇවිල්ලා නිකන් retail shop එකක්, නැත්නම් online shop එකක් තියෙන එකක්. එතකොට ඒ වගේ අපි ගන්න subscription එක අනුව මේ මෙතන chart of accounts අපිට standard chart of account එකක් දෙනවා. ඉතින් ඒක අපිට පුළුවන් අපේ කම්පැනියෙන් කම්පැනියට වෙනස් වෙනවා. ඒකට අනුව අපිට හදාගන්න. දැන් even මේ bank accounts මේ තියෙනනම් අපි manually create කරලා ඒ client. එහෙම නැත්නම් ඔයාට හිතෙනවා නම් මේකේ තියෙන නිකන් USB bank කියලා නම් අපේ අදාළ bank එකේ නම
මේ විදිහට ගියාම මේ තියෙන මේවා අපිට කනෙක්ට් කරගන්න පුළුවන් හින්දා මේවා ඔටෝ කනෙක්ට් කරලා තියෙන්නේ. එහෙම නැති account එකක් හිතන්නකෝ අපි sales account එකක් කියලා. මේ විදිහට ගියාම මේ account එක අපිට edit කරලා detail ටික වෙනස් කරන්න පුළුවන්. මේ sales කියන ඒවා අපිට පුළුවන් මේ කියන number format එකම use කරන්න. අලුතින් account එකක් හදනවා නම් මෙතන use කරපු නැති account එකක් use කරන්න ඕනේ. හිතන්න මට account එකක් add කරන්න ඕනේ මේ 203යි 13 කියලා. එතකොට මම ඊළඟ number එක තමයි ගන්නෙ 203යි 13 කියලා. මොකද මට ආයෙ use කරන්න බෑ මේ තියෙන number එක. ඒක use කරලා අලුත් account එකක් විදිහට මම අලුත් account එකක් ගිහිල්ලා create කරනවා. ඒක මගේ sales account එකක්. sales account එකක් වෙන්න ඕනේ. code එක ඇවිල්ලා 203යි 13 කියන එක. ඊට පස්සේ account එකේ නම් එක අද එකම හරි මොනවා හරි අපි දන්න එකක් දාලා මේ විදිහට ඒකේ GST එකත් අපිට default කරලා select කරලම use කරන්න පුළුවන්. ඊළඟට අර මම ඉස්සෙල්ලා dashboard එක ගැන කියද්දී show in the dashboard watch list කියලා තිබුණේ. ඒ කියන්නේ හිතන්න company එකේ ඔයාට හැමදාම දැක ගන්න ඕනේ මේ month එකේ sale එකේ කොච්චරක් sales වෙලාද කියලා. අපි කොයි වෙලේ හරි මේ home tab එකට ගියාම අපිට පුළුවන් නම් අපිට පේනවා නම් sales අද වෙනකොට මේ reconcile උත් කරලා තියෙන්නේ මගේ account එක. reconcile කරලා මගේ account එකේ දැන් ඔන්න 10 million worth of sales තියෙනවා මට මේ month එකේ. ඒක ඔයාට මෙතන ඔයා ගිහලා මේක click කරලා watch list දුන්නොත් ඔයාගේ account එක the income කියලා පෙන්නන්නම්. එහෙම create කරොත් මෙහෙම home page එකට ගියාම ඔයාගේ watch list එකේ ඒක පෙන්නනවා. ඒකේ වෙන transaction update වෙන එකත් එක්ක විනාඩියක් ඉන්න මේකේ bank account ගොඩාක් තියෙනවා. මේ තියෙන්නේ other income. දැන් හිතන්නකෝ mainly වාට ඕනේ sales එක කියලා. එතකොට ඔයා sales කියන account එකේ ගිහින් chart of account වල මේ watch list කියන එක select කරනවා. එතකොට මෙතනට මම dashboard එක ඇත්තට මේ වගේ මේ ගොඩ bank account නැහැ. හුඟක් හැම company එකම bank account maximum 2-3ක් තියෙනවා. එතකොට bank account එක මුලින් පෙන්නනවා. ඊළඟට sales එකේ summary එකක් වෙනම පෙන්නනවා. ඊළඟට bills වල පෙන්නනවා. ඊළඟට මේ performance ඊළඟට මේ check වගේ chart of accounts checklist එක. හිතන්න company එක ගොඩක් වෙලාවට අපි revenue එක බලා ගන්නවා අපි. ඊළඟට wages වලට කොච්චර ගෙවලාද කියලා බලනවා. අපි කැමති contractors ලා ඉන්නවා නම් එයාලට කොච්චරක් ගෙවලා තියෙනවද? ඒ වගේ අපි අපිට ඕන accounts ටික අපිට මේ විදිහට dashboard එකට ගන්න පුළුවන්. ඒක තමයි watch list. මම මේ අර create කරපු account එක මම delete කරලා දාන්නම්. revenue වල මෙහෙම ගියාම අපිට ඒ අදාළ මෙතන all select all කරාම ඔක්කොම ටික transaction මේ chart of accounts දෙනවා. හැබැයි relevant එක categories වලට ගියාම මේ අපිට මේ විදියට මේ වෙන වෙනම section වලට asset ද liability ද equity ද කියන කොටස විතරක් ගන්න පුළුවන්. මේ මම create කරපු account එක ඉතින් මම මෙහෙම ගිහිල්ලා මෙතන මේක select කරලා මේ delete කරලා දාන්න පුළුවන්. ඉතින් මේ වගේ හරියම lazy මේකේ transaction වල වැඩ කරන්න. okay ඉතින් ඊළඟට මේ chart of accounts වල තියෙන දෙයක් තමයි සමහර accounts තියෙනවා මේ lock වෙච්ච. මේව ඇවිල්ලා මේව change කරන්න බෑ. ඒවා එක්ක අපි manually lock කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර accounts තියෙනවා ඒක autom system එක එනකොටම lock වෙලා. ඒ කියන්නේ account payable, account receivable කියන ඒවා lock වෙලා තියෙන. ඒවා අපිට ගිහලා just entry එකක් දාන්න බෑ. හරිනේ දැන් අපි accounts payable එකේ හැම වෙලේම supplier කෙනෙක් create කරොත් විතරයි එතන account payable එකට එන්න ඕනේ. account receivable කියන්නේ අපි customer කෙනෙක් create කරොත් විතරයි account receivable. අපි ගිහලා journal entry එකක් දානවා නම් ඒවට අමතරව ඒ අපි create කරන්නේ නැතුව ඒ කියන්නේ අර list එකේ කවුරුත් නැති supplier කෙනෙක්ගේ amount එකක් අපි ගිහලා මේ account receivable එකේ ඇතුලේ දාලා. ඒ හින්දා ඒක avoid කරලා තිනවා 0 එකේ ඔයාගේ account receivable වලට ඔයාට පෙන්වන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් ගිහිල්ලා sales වල ගිහින් ඔයාගේ sales invoice එක create කරන්න ඕනේ. එතකොට ඒක ඔටෝම අදාළ relevant expense එක recognize වෙලා account receivable එකට code වෙලා තමයි තියෙන්නේ. ඒ account receivable list එක ඔයාට ඕන වෙලාවක ගිහලා මේ විදිහට මෙතන summary list එකද නැත්නම් detail list එකද කියලා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි අර ගිහිලා බිලක් create කරලා ඒ බිල තාම bank එකකින් ඇවිල්ලා payment එක අපිට reconcile නොවෙච්ච ඒවා. ඉතින් අපිට අපි ගිහිලා මෙහෙම බැලුවාම අපේ receivable ටික තියෙනවා.
ඕක තමයි chart of accounts වල ඊළඟට තව දෙයක් තමයි chart of accounts වල තියෙන දෙයක් අපි දැනගන්න ඕනේ. දැන් හිතන්නකෝ මේ බැංක් account කියලා බැංක් account anyway අපිට payment apply කරන්න පුළුවන්. හැබැයි හිතන්න ඔයාට තියෙනවා මේ කම්පැනි ඉන්ටර් කම්පැනි එකක්. දැන් තව කම්පැනියක් තියෙනවා. සමහර බිල් මේ කම්පැනිට දරන ඒවා පේ වෙන්නේ අර ඉන්ටර් කම්පැනි එකෙන්. එතකොට අපි බිල ක්‍රියේට් කරලා ඒ බිල අපි කොහොම හරි ඉන්ටර් කම්පැනි එකට පේමන්ට් එක ඇප්ලයි කරන්න ඕන හින්දා ඒ ඉන්ටර් කම්පැනි කියන account එක අපි පේමන්ට් එක enable කරනවා. ඒ වගේ කරන්න පුළුවන්. හිතන්න මෙතන මේකත් ඇවිල්ලා බැංක් account එකක්. company liability ඇතුලේ බලන්න තියෙනවද කියලා නැත්තම් owners drawing account. Let's say owners drawing account ඒ කියන්නේ සමහර වෙලාවට ඕනගේ credit card එකෙන් payment කරනවා. ඉතින් හැබැයි මේ bills ටික අපිට ආවම අපිට ඕනේ ඒ bill ටික අපි accounts supplier payment supplier list එකේ අපි create කරලා හැබැයි ඒක pay කරලා තියෙන්නේ ඕනගේ credit card එකකින්. ඒ credit card එක මේ 0 එකට link කරලා නැහැ. හැබැයි එතකොට අපි දන්නා මේ අපි ක්‍රියේට් කරපු මේ බිල් එක already pay කරලා තියෙන්නේ. ඉතින් මේ pay කරපු එක අපි payment එක apply කරන්න නම් බිල ගාවදී අපි payment එක select කරන්න නම් මෙන්න මෙතන enable payment to this account කරන්න ඕනේ. ඒ කියන්නේ මේ account එක use කරලා අපිට පුළුවන් වෙන්න ඕනේ bill එකක් close කරන්න. ඒක මේ විදිහට අපි enable කරලා save කරාම අපිට පුළුවන් හිතන්න මේ විදිහට බිලක් තියෙනවා. මෙතන bills කොටේ අපිට ඇවිත් තියෙන රිසිප්ට් එකක් ඒක ඇවිල්ලා පේ කරලා තියෙන අපි දන්නවා බිල් එක ඇතුළට ගියාම මේක බිල් එක ඇතුළට ගියාම මේක නම් කොහෙද දන්නේ මේව නම් ඩිරෙක්ට් ඩෙබිට් වගේ යන්නේ හිතන්නකෝ මේ ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවපු පේමන්ට් එකක් කියලා අපි බලමු චූටි එකක් තියෙනවද කියලා කැපේවන් මේ වගේ එකක් ගියාම මේ බිල් එක ඕපන් කරාම අපිට පේනවා මේක ක්‍රෙඩිට් කාඩ් එකකින් තමයි පේ කරලා තියෙන්නේ. හිතන්න මේ තියෙන්නේ කාඩ් නම්බර් 1399 කියන එකෙන්. එතකොට මේ වගේ වෙලාවදී අපි මේ බිල ක්‍රියේට් කරපු වෙලාවෙම අපි මේක ක්ලෝස් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක ඇත්තටම ඕපන් වෙලා තියෙන AP එකක් නෙමෙයිනේ. අපි මේ විදිහට අපිට ඇප්ලයි කරන්න පුළුවන් confidently මේ කාඩ් එක 1399 කියන කාඩ් එක අපි දන්නවා නම් ඒක ඇවිල්ලා ඕනගේ පර්සනල් කාඩ් එකක් කියලා අපි ගිහිල්ලා පේමන්ට් එක අතන ඕපන් වෙච්ච එකක් අරන් මම පෙන්නන්නම් මේ විදිහට ඕපන් වෙච්ච එකක් අරන් පෙන්නන්නම් මෙතනදී ඔයාගේ ඩේට් එක ඒ දැන් රිසිප්ට් හුඟක් වෙලාවට ක්‍රෙඩිට් කාඩ් එකෙන් යූස් කරනවා ඒ කියන්නේ සුපර් මාකට් එකක හරි නැත්නම් අපි කාඩ් එක පන්ච් කරලා ගත්ත රිසිප්ට් එකකදී ඒක ඒ වෙලාවෙම අපි පේමන්ට් එක කරන්නේ. ඉතින් මේ පේමන්ට් එකේ දිනේ දාම දාලා pay through owners drawing account. මේ විදිහට අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. මේ විදිහට සිලෙක්ට් කරන්න නම් අපි අතන chart of account වල ඒක payment enable කරලා තියෙන්න ඕන. එහෙම කළා මේක රෙකෝඩ් කරාම payment එක ගිහලා ඔටෝ මේ රෙකෝඩ් වෙලා අර accounts payable එකේ තිබුණ එකෙන් අයින් වෙලා බැංක් එකෙන් අඩු වෙනවා. ඒක තමයි chart of account ටිකෙන් වෙන්නේ සහ මෙහෙම payment එකක් apply කරන එක තියෙන්නේ. දැන් වෙලාව කීයද දෙකමාරයි. මේ කරපු ටික තේරුණාද නැත්නම් ඒකේ තව මොන හරි ඔයාලට දැනගන්න ඕනද මෙතන තේරුම් නැති දෙයක් තියෙනවද? මං චුට්ටක් බලමු කට්ටිය මම ඩෑෂ් මේක පේන හින්දා පේන්නේ නැහැ කිසි කෙනෙක්ව. යාරියක් ඉන්න හරි. ප්‍රශ්න තියෙනවද කට්ටියට? දැනට නෑ මැඩම්. ඇප්ලයි කරනකොට තමයි මම හිතන්නේ සමහර වෙලාවට ඩවුට්ස් එනවා කියලා මම හිතන්නේ. ඕකේ තේරුණාද දැන් මං කියපු ඒවා නිකන් අන්ඩර්ස්ටෑන්ඩ් මං හිතන්නේ accounting background එකක් තියෙනවා අපිට ඕවා කියනකොට තේරෙන්න ඕනේ බේසික් ඒකයි අර ඇප්ලිකේෂන් තමයි අපි ඒක ආයි පොඩ බලන්න ඕනේ කියලා මම හිතන්නේ. ඒක කොහෙද ගිහිල්ලා ඒක වැඩ කරන්න ඕනේ කියලා ඒක තමයි බලන්න තියෙන්නේ. මම හිතන්නේ අර බේසික්ස් කරන්න පුළුවන් කියලා හිතනවා මට. ඕකේ හොඳම දේ තමයි දැන් මම මෙච්චර කොච්චර කිව්වත් වැඩක් නැහැ.
අපි මේක hands on කරනවා නම් තමයි ගොඩාක් වෙලාවට මේ අපේට එක එක ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න හැම වෙලේම අපිට ඒක හොයා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට එච්චර ලේසි. ඔයාලට දැන් තේරෙනවද දැන් 0 1 කරද්දී අපි නැත්තම් සමහර වෙලාවට ඔය SAP එහෙම වැඩ කරලා තියෙන කෙනෙක් ඉන්නවනම් ඒක කොච්චර අමාරුද කියලා ඒ තියෙන විදිය නිකන් මේ ඩෑෂ්බෝඩ් එක even මොනවාද ඒක යූස් කරන්න ගියාම ලින්ක් කරලා තියෙන විදිහ. ඉතින් හැබැයි මේ cloud accounting එකේ හොඳම දේ තමයි හරිම user friendly. ඕනම කෙනෙකුට even business owner කෙනෙකුට ඒක පාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන්. සඳමාලි hi. Hi, ma'am. Nice to meet you. Nice to meet you. ඇත්තටම ඕක ආස ඇත්තට තමයි. මේ සබැක් එක. sorry. මම ආසාවෙන් ඉඳී කතා කරන්න ඉස්සෙල්ලා කතා කරන්න බැරි මම හස්බන්ඩ්ගේ PC එකේ ලොග් වුණේ. දැන් මම ආයි ට්‍රාන්ස්ෆර් Okay. වුණා මේකට වීඩියෝ එක දාගන්න ඕන හින්දා. හරි. කතා කරන්න ඕන හින්දා. කියපුවා තේරුණා මිස් මම මට නම් දන්නවා මොකද මම ගොඩක් ඇප් එක වැඩ කරපු හින්දා මම SAP එකත් එක්කත් වැඩ කරලා තියෙනවා. okay. ඔව් ඉතින් ඒක ඒ වගේ මොන හරි even accounting package එකක වැඩ කරලා තියෙනවා නම් මේ zero කියන එක nothing. ඒ කියන්නේ ඔයාට මේ ගියපු ගමන් ඕක වෙන්නේ කොහොමද කියන එක catch කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා cloud accounting කියලා බය වෙන්න දෙයක් නැහැ. අපි හැබැයි දැනගෙන ඉන්නනම් ඔයාලට පුළුවන් අර foreign opportunity එකක් හරි එනවා නම් හරි මම මේක දන්නවා කියලා ඒ opportunity එක ගන්න. නැත්තම් හිතෙනවා මම මේකට හා කිව්වට මට මේක කරගන්න පුළුවන්ද බැයිද කියන ඒ ඩවුට් එක එනකොට සමහරලා අපි කතා කරන වෙලාවෙදිම අපිව ටිකක් අර අපි ඒක එක්ක කොන්ෆිඩන්ට් නෑ කියන එක ක්ලයන්ට් දැනගන්න පුළුවන්. හැබැයි අපි කතා කරනකොටම අපි 0 එකේ දන්න දේවල් ගැන චුට්ටක් කතා කරපු ගමන්ම අපිට ඒ opportunity එක ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ වගේ cloud accounting ටික දැනගන්න එක හොඳයි. මොකද ඉස්සරහට මං හිතන්නේ ගොඩාක් වෙලාවට even මං හිතන්නේ ලොකු large firm උනත් cloud කියන method එකෙන් එන විදිහේ accounting packages තියාගන්නවා වෙන්න පුළුවන්. හැබැයි medium up to medium වෙනකල්ලම හැමෝම මේ cloud accounting එකට මාරු වෙන ගමන් ඉන්නේ. ඉතින් ඒ නිසා දැනගෙන ඉන්න තරමට හොඳයි. මොකද මේවා AI එක්ක ඉන්ටග්‍රේට් වෙලා තවත් වැඩ ලේසි කරලා තියෙන්නේ. සහ අර ඕන්නම් හිතන්නකෝ බිස්නස් ඕනට වැඩිය එයා කාර්යබහුල නොවන කෙනෙක් නම් එයාටම කරගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ටිකක් මීඩියම් ටයිප් එකට වගේ එනකොට එයා accounting part එක එයා කරන්න හදන්නේ නැහැ. එතකොට අපි කාට හරි දීලා කරගන්න. ඒකත් අර outsource කරන තත්ත්වයට ඇවිත් තියෙනවා. මොකද foreign ඒ ඕස්ට්‍රේලියා හරි UK හරි ක්ලයන්ට්ලා මේ එහෙම හය කරනවට වඩා මේ විදිහට අපිට ඒෂියන් කන්ට්‍රි එකකට හරි දීලා කරගන්න එකකින් යාලට වාසි. ඉතින් මේ ඔප්ෂන් එක තියෙනකොට ඒක තවත් පහසු වෙලා තියෙනවා. cloud accounting කියන එක තියෙන හින්දාම තමයි අපිට මෙහි ඉඳන් අද වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ නේ. ඉතින් ඕක තමයි 0 එකේ අපි තව ඔයාලට තව ඒරියා එකක් ගැන කතා කරන්න ඕනේද නැත්නම් දැනට පොඩ්ඩක් අපි යමු ටිකක් රිපෝට්ස් ටිකක් බලලෙමු. එතකොට පොස් අපි එක ලින්ක් කරන්නේ කොහොමද? පොස් ලින්ක් කරන්න සිස්ටම් එකක් තියෙනවා. ඔයා කියන්නේ සේල්ස් එක නේද? ඒක ඇවිල්ලා සේල්ස් ඉන්ටග්‍රේට් කරන විදිහ. ඒක ඇවිල්ලා අපිට පුළුවන් මේකේ තියෙන ඇප්ලිකේෂන් ඇප් ටික අපිට කනෙක්ට් කරන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ හැම ඇප්ලිකේෂන් එකම මේකට කනෙක්ට් කරන්න පුළුවන් කියලා. ඒකත් දැන් හිතන්නකෝ ඒ රටින් රටට වෙනස්. ඉතින් ඉන්ටග්‍රේට් කරන්න මෙතන 0 settings වල ඇති. අපි ගිහිල්ලා බලමු. සේල්ස් පාර්ට් එකේ තමයි ගොඩක් වෙලාවට පොස්ට් කියන එක නම් ඒ හැම එකම අපිට කනෙක්ට් කරන්න බෑ. හැබැයි මෙතන මම ඒ කියන්නේ ඉන්වොයිස් එක බැරුව at the end of the day ඉන්වොයිස් එකෙන් කියන්නේ මේ සේල්ස් වල අපිට පුළුවන් ඉන්ටග්‍රේට් කරන්න. දැන් හිතන්නකෝ e-commerce හරි
platform එකක් හරි නැත්නම් අර තියෙන්නේ නිකන් eBay වගේ නම් ඒ invoice ටික මෙතන ඇවිල්ලා stand වෙන්න කරන්න පුළුවන්. හැබැයි අර හැම රෙස්ටෝරන්ට් එක වගේ රෙස්ටෝරන්ට් එක වගේ ඔව් රෙස්ටෝරන්ට් එක අර කරනවානේ බිල ඔව් බිල දැන් ඒ දානවානේ. වගේ වෙලාවදී බිල ක්‍රියේට් කරනවා. දැන් ඔයාට ඕනේ නම් බිල් එකම ඇවිල්ලා මෙතන ක්‍රියේට් කරන්න අපිට ඒ පොස් කියන එක අපි ඒකම නම් මොනවාද ලින්ක් කරන්න බෑ. හැබැයි හිතන්නකෝ ඔයාට CRM සිස්ටම් එකක් තියෙනවා නම් ඒ CRM සිස්ටම් සමහර වෙලාවට ලින්ක් කරන්න පුළුවන්. නැත්තම් වෙන්නේ දැන් ඔය පෝස්ට් කියන එකේදී මෙතඩ් එකේදී ගොඩාක් වෙලාවට සේල් එක අපි ක්‍රෙඩිට් කාඩ් එකකින් හරි පේ කරපු ගමන් බැංක් එකේ අර ඒ ට්‍රාන්සැක්ෂන් එක ඇවිල්ලා මෙතන ස්ටෑන්ඩ් වෙනවා. එතනදී POS ඒකට පොඩි කියලා කෑෂ් ඇවිල්ලා සේල්ස් නෙවෙයි ඔලොක ඉන්වොයිස් එකක් දෙන්න ඕනේ නැහැ. පොඩි අර රිසිට් එකක් දුන්නාම ඇතිනේ අර ෆෝමැට් එකෙන් එන. ඔව් හැබැයි මෙහෙමයි දැන් ඔයාට ඒ අර කස්ටමර්ට දෙන දේ මෙතන කරන්න යන්නේ නැහැ ගොඩක් අය. තේරෙනවද දැන් ඒ වගේ රෙස්ටෝරන්ට් එකක වගේ අපි මෙතන දැන් සේල් එකකින් අපි අර සේල් එක ක්‍රියේට් කරලා ඒ පොඩි රිසිප්ට් එක දෙන්නේ. ඒ වැඩ කරන්නේ නැහැ. ඒකට ගොඩක් වෙලාවට ඔය කියන අර මේ ෆ්‍රන්ට් ඔෆිස් එකේ තියාගන්න පොස් කියන මොකක් හරි ඒ විදිහේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒකෙන් යූස් කරනවා. හැබැයි end of the day ඔයාගේ ඒ සේල් එක අපි මේකට ගේන්න ඕනේ. ඒක ගේන එකට එතන ඒ කියන මෙතඩ් එකට තියෙන CRM සිස්ටම් එක සමහර විට අපිට මේකට ඉන්ටග්‍රේට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකෙන් නැත්නම් ගන්න පුළුවන් නේ CSV ෆයිල් ඔව් එකක් ඒක දාන්න CSV පුළුවන්. ෆයිල් එක අරගෙන මෙතන ඉම්පෝර්ට් කරලා month end එකේදී අපි reconcile කරනවා. මොකද හැම transaction එකම මේ බැංක් එකේ එන ටික මෙතන අපි සල්ලි ටික එනවා. ඒ වගේ වෙලාවදී අපි client කියන්නේ ඔයා මේ bill හැම එකම මෙතන create කරන්න ඕනේ. ඔයා month end එකේදී ඔයාගේ sale එක මෙතන record කරලා ඒක reconcile කරන්න. මොකද හැම transaction එකෙම ගියපු සල්ලි ටික මෙතනට ආවනම් අපිට පුළුවන් ඒක control account එක දාලා තියන්න. හැබැයි month end එකේදී අපි full මොකද අර එන transaction එකේ කොටසක් අඩු වෙන්න පුළුවන් බැංක් ෆී එකක් අඩු වෙලා අපිට අර generate වෙච්ච මුළු sale එකම නැහැ. එතකොට අපි කරන්නේ total gross sale එක record කරලා ඒකේ අදාළ fees අඩු කරලා අපි sales invoice එක create කරනවා. කරලා ඒක අපි close කරනවා අර කියන clearing account එකට. එතකොට ඒකේ ඒක නිකන් receivable වගේ තියෙනවා. හැබැයි බැංක් එකකින් හැම වෙලෙම daily එනවා නම් cash ටික අපි ඒ clearing account එක ඇතුළට දාලා තියෙනවා. එතකොට end of the month ඔය clearing account කියන්නේම අපි temporary පාවිච්චි කරන until එක clear වෙනකන්නේ. එතකොට sales invoice එක record වෙලා fees අඩු වෙලා net impact එක clearing account එකේ තියෙනකොට බැංක් එකෙන් ආපු ගාණ ඇවිල්ලා ඒ දෙක tally වෙලා 0 වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ method එකක් use කරන්න පුළුවන් ඔය POS කියන method එක use කරන වෙලාවට. එහෙම නැත්නම් CRM system ඇත්තටම අපිට මේ application integrate කරන්න පුළුවන්. ඒක කරන්නේ කොහෙන්ද කියන එක දැන් මටත් අමතක වෙලා තියෙන්නේ. application. අනිත් එක ඉන්වෙන්ටරි එකට ඉන්ටර්ගෙට් වෙලා තියෙනවා. ඉන්වෙන්ටරි එකෙන් අඩු වෙලා අර ඔව් ඒවා යන විදිහට. ඒක තමයි. දැන් ඉන්වෙන්ටරි එකත් මේක තියෙනවා දැන් එක සබ්ස්ක්‍රිප්ෂන් අනුව හිතන්නකො මේක ඇවිල්ලා කම්පැනි අපි ඉන්වෙන්ටරි එක මේන්ටේන් කරනවා. එතකොට අපිට ඒකත් කරන්න පුළුවන්. මේ සේල්ස් වල ගිහිල්ලා sorry product මේ කම්පැනි එකේ මේ product and service මේ product and service වලදී අපි කරනවා අපි ගිහිල්ලා අපේ ඇත්තටම ඉන්වෙන්ටරි එක කරනවා නම් අනිවාර්යෙන් අපි අපේ sales invoice එක create කරනකොට ආයි අපි purchase එක create කරනකොට අනිවාර්යයෙන්ම අපි ඒ product එක මේ product එක select කරලා තමයි record කරන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට හිතන්නකෝ inventory maintain කරන්න නැති කට්ටියගේ sale එක අපි create කරනකොට අපි නිකන් total one invoice එකක් විදිහට හිතන්න service එකක් වගේ නම් අපි කියනවා month of May service fee කියලා දාලා එකක් කියලා දාලා අපි amount එක දාලා අපි invoice එක create කරනවා. even purchase වලදීත් අපිට අදාළ නිකන් කොච්චර detail තිබ්බත් අපි number 1 කියන quantity එක දාලා entire amount එක දාලා record කරනවා. හැබැයි ඔය කියනවා වගේ inventory maintain කරනවා නම් අපිට එහෙම කරන්න බෑ. අපි කොයි වෙලේද purchase කරන්නේ මොන item ද purchase කරන්නේ ඒ item wiseම අපේ invoices ටික create කරනවා. bill එකක් create කරනකොට ඒ item wise create කරනවනේ sale එක create කරනකොට ඒක item wise create කරනවා. දැන් හිතන්නකො මෙන්න මෙතන බාකෝඩ් තියෙන්නේ එක වගේ බාකෝඩ් එකකින් එන්ටර් කරන ඒ වගේ ඔව් මේ විදිහට දැන් ඔයාගේ තියෙන inventory list එක තියෙනවා අපිට export කරන්න පුළුවන් පළවෙනිම පාර.
ඒ ඉන්වෙන්ටරි එක ඕපනින් එක දානකොට අපිට පුළුවන් ඕපනින් කොච්චරක් වාගේ දැන් ෆිසිකලි තියෙනවා නම් ඒ ටික ඔක්කොම එන්ටර් කරගන්න. ඊට පස්සේ ෆිසිකල් ස්ටොක් එක එන්ටර් කරායින් පස්සේ හැම වෙලේම ඔයා පර්චේස් කරනකොට බිල් එකක් විදියට ආපහු අපි ඇඩ් කරන්න ඕනේ. ඊට පස්සේ සේල් එක කරනකොටත් හැම වෙලේම අපි ඒ අදාළ අයිටම් එක සිලෙක්ට් කරලා තමයි අපි සේල්ස් ඉන්වොයිස් එක කරන්නේ. එතකොට අර පර්චේස් එක එනකොට එන ක්වොන්ටිටි එක ඉන්වෙන්ටරි එකට ඇඩ් වෙනවා. සේල් එක ක්‍රියේට් කරනකොට ඒ යන සේල් එක අඩු වෙනවා. එතකොට ඉන්වෙන්ටරි එක ඔටෝ මේන්ටේන් වෙලා අපිට ඉන්වෙන්ටරි රිපෝට් එක රන් කරන්න පුළුවන්. ඒ රන් කරන රිපෝට් එක ෆිසිකල් ලී තියනවාද කියලා බලන්න පුළුවන්. එහෙම මොනවා හරි error එකක් තියෙනවා නම් ඒක අපිට ජස්ට් කරන්න පුළුවන්. ඒ වගේ ඒ ඔප්ෂන් එකත් මෙතන තියෙනවා. okay sales settings යන්කෝ එතන ඇත්තේ අපේ ගොඩක් වෙලාවට invoice settings මෙතන අපි දැන් අපිට payment link එකක් එහෙම link කරලා දෙන්න ඕන නම් දැන් හිතන්න අපිට PayPal කියන method එකේ sale එක close කරන්න පුළුවන් නම් bill එකේ මේ විදිහට අපි මේව on කරාට පස්සේ bill එකේම auto එනවා මේ payment link එක. එතන ඒ link එක click කරපු ගමන් ගිහිල්ලා එතනින් PayPal එක use කරලා pay කරන්න පුළුවන්. ඊට පස්සේ Apple Pay වලින්ද ඊළඟට Stripes කියන ඒවා ඔක්කොම මෙතන අපි මේ on කරාම අපිට තියෙන bill එක create කරලා යවපුවම client එතනම bill එක යනවා email එකට. email එකකින් එයා ගියපු ගමන් යාට පේනවා PayPal එකට link එකක් තියෙනවා, Stripe වලට link එකක් තියෙනවා. ඒක click කරපු ගමන් එතනින් payment එක කරන්න පුළුවන්. ඉතින් connect service payment gateway payment method මම බැලුවේ application ඇත්තටම integration එක separately යන දෙයක් in Zero App Store. ඉතින් අපි මෙතන ගිහිල්ලා settings වලින් ගිහින් Zero App Store ගිහිල්ලා අපිට පුළුවන් මෙතන connect කරන්න. දැන් හිතන්න 01 invoicing jobs. මේ කියන ඔක්කොම අපිට ඉන්ටග්‍රේට් කරන්න පුළුවන් ඒවා. දැන් හිතන්න මේ ඔයාගේ මෙතනින් තමයි ඉන්වොයිසස් කියන ඉන්වොයිසස් රේස් කරන්නේ මෙන්න මේ ඇප් එකේ නම් මෙතන ගිහලා අපි ලින්ක් කරාට පස්සේ ඒ කියන CRM සිස්ටම් එකේ ඔයාට කරන සේල්ස් ඉන්වොයිස් එක ඔටෝ මේකට ඇවිල්ලා සේල්ස් කොටේ එක්ක ඩ්‍රාෆ්ට් එහෙම නැත්නම් මොනවාද awaiting payment එකේ ස්ටෑන්ඩ් වෙනවා. ඊළඟට හිතන්නකෝ e-commerce platform එකක් නම් ඔය Shopify කියන Shopify ඊළඟට මොනවාද Amazon eBay ඒවත් අපිට කනෙක්ට් කරන්න පුළුවන්. කනෙක්ට් කරාම ඒ අදාළ ඒ settings එක චුට්ටක් අපි කරන්න ඕනේ ගිහිල්ලා Shopify එකේ හදන්න ඕනේ chart of accounts එහෙම හරියට හදලා මොන account එකටද sales යන්න ඕනේ කියලා. ඊට පස්සේ එතනින් process වෙනකොට මේකේ ඇවිල්ලා sales ටික record වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට integrate